පරිච්ඡේදය 7 අල් අඅරාෆ් සිකරය. අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහගේ නාමයෙන්. අලිෆ් ලාම් මීම් සාද්. නබී මෙම ධර්මය ඔබ කෙරෙහි පහල කර ඇත්තේය. මේ ගැන ඔබගේ පපුවෙහි කිසිම අපහසුතාවක් නොවේවා. මෙමකින් ඔබ මිනිසුන්ට බියගන්වා අනතුරු ඇඟවීම සඳහාද විශ්වාසය තැබුවන්ට එක් හොඳ ඕවදනක් වශයෙන්ද පහල කරනු ලැබ ඇත්තේය. මිනිසුනේ ඔබ වෙනුවෙන් ඔබගේ දෙවියන් විසින් පහල කරනු ලැබූ දෑ අනුගමනය කරනු. ඔහු මිස වෙන කිසිවෙකුත් ඔබට ආරක්ෂකයන් වශයෙන් පත්කරගෙන ඔවුන්ව අනුගමනය නොකරනු. එහෙත් මෙමකින් ඔබ හොඳ වැටහීමක් ලබා ගැනීම ඉතාමත් අල්පය. පාපතරයන් වාසය කළ බොහෝ නගරයන් අපි විනාශ කර ඇත්තෙමු. රාත්‍රියේ හෝ නැතහොත් ඔවුන් ඒවාෙහි සිටි අය නිදා සිටියේදී දහවලෙහි හෝ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු විය. ඔවුන් වෙත අපගේ දඬුවම පැමිණි අවස්ථාවේදී නීත වශයෙන්ම අපිම අපට නපුරක් කර ගත්තෙමු යැයි පැවසීම මිස වෙන කිසිවක් ඔවුන් පැවසුවේ නැත. එබැවින් මේ ගැන අපගේ ධර්මය වන දූත මෙහෙවර කවුරුන් වෙත යවා ඇත්තෙමුද ඔවුන් වෙත නීත වශයෙන්ම අපි විභාග කරන්නෙමු. තවද අපගේ දූතයින්වද නීත වශයෙන්ම අපි විභාග කරන්නෙමු. ඔවුන්ගේ ක්‍රියාවන් ගැන අපි හොඳින් දැන විනිශ්චය කාලයේදී නීත වශයෙන්ම අපි ඔවුන්ට පවසන්නෙමු. නීත වශයෙන්ම අපි කුමන වේලාවකදී හෝ කුමන ස්ථානයකදී හෝ සැඟවී සිටියේ නැත. සෑම කෙනෙකුගේම පින් පවුද එදින්න බර කිරීම නියතයි. එබැවින් කවුරුන්ගේ පින්වල බර වැඩි වූවේද ඔවුන්ම නීත වශයෙන්ම ජයග්‍රහණය කරන්නාහ. කවුරුන්ගේ පින්වල බර අඩුවේ ලෙහිසිවන අන්දමට ඇත්තේද ඔවුන් අපගේ ආයාවන්ට වෙනස්කම් කළ බැවින් තමන්ට තමන්ම නපුරක් කරගත් අය බවට පත්වන්නාහ. මිනිසුනේ නීත වශයෙන්ම අපි ඔබට භූමියෙහි සියලුම සැප පහසුකම් ලබාදී එහි ඔබට ජීවනෝපායද ඇති කළෙමු. මෙසේ තිබියදී ඔබ ස්තුති කිරීමද ඉතාමත් අල්පය. නීත වශයෙන්ම අපි ඔබව උත්පාදනය කිරීමට අදහස් කර ඔබව ඔබගේ මුල් පියාවන ආදම්ව නිර්මාණය කළෙමු. පසුව අපි මලයිකාවරුන්ට ආදම්ට සුජූද් කරනු යැයි කීවෙමු. ඉබ්ලිස් හැර අනිත් මලයිකාවරුන් සියල්ල ඔහුට හිසනවා සුජූද් කළහ. ඔහු සුජූද් කරන්නන්ගෙන් කෙනෙකු වූවේ නැත. එබැවින් දෙවියන් ඉබ්ලිස්ට මා ඔබට නියෝග කළ අවස්ථාවේදී ඔබ හිස නවා සුජූද් නොකර සිටීමට ඔබව වලක්වා හැරියේ කුමක්දැයි විමසුවේය. ඒට ඉබ්ලිස් මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨයෙකි. මන්දයත් ඔබ මාව ගින්නෙන් උත්පාදනය කර ඇත්තෙහිය. කිරි මැටිවලට වඩා ගින්දර උසස්යයි ආඩම්බරයෙන් යුතුව පැවසුවේය. ඒට දෙවියන් මීන් ඔබ බැස යනු ඔබ ආඩම්බර වීමට මෙහි ඉඩක් නැත. එබැවින් ඔබ පිටමං වනු ඔබගේ උඩඟුකමේ හේතුවෙන් නිත වශයෙන්ම ඔබ අවමන් වූවන්ගෙන් කෙනෙකු බවට පත් වූවෙහි යැයි පැවසුවේය. එයට ඉබ්ලිස් වන ඔහු මරණයට පත් වූවන්ව නැගිට්ටවන දින දක්වා ඔබ මාහට කාල අවකාශයක් ලබා දෙනු යැයි ඉල්ලා සිටියේය. ඒට දෙවියන් නීත වශයෙන්ම ඔබ ඒ අන්දමටම කාල අවකාශයක් ලබා දුන් කෙනෙකු බවට සිටින්නෙහි යැයි කීවේය. ඒට ඉබ්ලිස් ඔබ මාව අවමන් කළ බැවින් ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන ඔවුන් ඔබගේ ඍජු මාර්ගයෙහි නොයා වලක්වා හැරීමට මාර්ගය අවහිර කර එහි වාඩි වී සිටින්නෙමි. නීත වශයෙන්ම ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින්ද ඔවුන්ගේ දකුණු පැත්තේ හා වම් පැත්තෙන්ද ඔවුන් වෙත පැමිණ ඔවුන්ව මාර්ගයේ වැරද යවමින්ම සිටින්නෙමි. එබැවින්
ඔවුන්ගෙන් වැඩි දෙනෙකුව ඔබට කෘතඥ වන්නන් බවට ඔබ නොදකින්නෙහි යයිද කීවේය. ඒට දෙවියන් නින්දාවට ලක් වූවෙකු වශයෙන්ද එලවා දමනු ලැබූවෙකු වශයෙන්ද ඔබ මෙතැනින් පිටමං වනු. නීත වශයෙන්ම ඔබවද ඔවුන්ගෙන් ඔබව අනුගමනය කරන්නන්වද ආදී ඔබ සියල්ලන් මගින් නීත වශයෙන්ම නිරය පුරවන්නෙමි යැයි පැවසුවේය. පසුව දෙවියන් ආදම්ට "ඕ ආදම්, ඔබත් ඔබගේ භාර්යාවද මෙම උයනෙහි වාසය කරනු. ඔබ දෙදෙනා ඔබ කැමති ස්ථානයන්ට ගොස් කැමති දෙයක් ආහාරයට ගනු. එහෙත් මෙම ගසට ලං නොවනු. එසේ ගියහොත් එමකින් ඔබට ඔබම හානියක් කරගත් අය බවට පත් වන්නෙහු යයිද පැවසුවේය. එහෙත් ඒ දෙදෙනාට සඟවා තිබූ ඔවුන්ගේ රහස් දැය ඔවුන්ට එළිදරව් කිරීම පිණිස ඉබ්ලීස් වන ෂයිතාන් වැරදි සිතුවිල්ලක් ඔවුන්ගේ සිත් තුළ හොල්මන් කිරීමට සලස්වා ඔවුන්ට එහි පළතුරු ආහාරයට ගතහොත් ඔබ දෙදෙනා මලයිකාවරුන් වශයෙන් හෝ නැතහොත් මරණයක් නොමැත්තන් වශයෙන් හෝ බවට පත් වන්හු යන්න මිස වෙන කිසිවක් සඳහා හෝ ඔබගේ දෙවියන් මෙම ගස ඔබට වැලැක් වූයේ නැතයයි පැවසූ අතර නීත වශයෙන්ම මා ඔබට හොඳක්ම අදහස් කරන්නෙමි යැයි ඒ දෙදෙනා වෙත දිවුරීමෙන් අනතුරුව ඔවුන්ව රවටා එම ගසේ පළතුරු අනුභව කිරීම සඳහා ඒ දෙසට ඔවුන්ව යාමට සැලැස්සුවේය. ඒ දෙදෙනාම එම ගසේ පළතුරු සුවේ විදිනවාත් සමගම ඒ දෙදෙනාගේ රහස් ස්ථානයන්ද දක්නට විය. එවිට එම උයනේ ගස්වල කොළවලින් තමන්ගේ විලිවසා ගැනීමට ඔවුන් උත්සාහ කළහ. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ දෙවියන් මෙම ගසෙන් ඔබව මා වැලක් වූයේ නැද්ද? නීත වශයෙන්ම ෂයිතාන් ඔබ දෙදෙනාට ප්‍රකට සතුරෙකයයිද මා ඔබට කීවේ නැද්දයයි ඒ දෙදෙනාගෙන් විමසුවේය. එයට ඔවුන් අපගේ දෙවියනේ අපට අපිම හානියක් කරගත්තෙමු. ඔබ අපට සමාවදී අපට දයාව පහළ නොකළහොත් නීත වශයෙන්ම අපි පරාජිතයන් බවට පත් වන්නෙමු යයි ප්‍රාර්ථනා කර පැවසෝහ. ඒට දෙවියන් මෙයින් ඔබ පිටමං වනු. ඔබගෙන් කෙනෙකෝ අනිත් කෙනාට සතුරෙකු බවට පත් වන්නේහිය. භූමියෙහිම ඔබට වාසස්ථානය ඇත. එහි එක් නියමිත කාලයක් දක්වා සැප සම්පත් විඳිය හැකියැයි පැවසුවේය. තවද එහිම ඔබ ජීවත් වී සිටින්නෙහුය. එහිම ඔබ මරණයට පත්වන්නෙහුය. පසුව දිනකදී එතැනින්ම ඔබව නැගිට්ටවනු ලබන්නෙහුයයිද පැවසුවේය. ආදම්ගේ දරුවනි, ඔබගේ රහස් ස්ථානයන් වසාගත හැකි ඇඳුම්ද අලංකාරයේද නීත වශයෙන්ම අපි ඔබට දයාව පහළ කර ඇත්තෙමු. එහෙත් පාපයන් වසාගත හැකි බය භක්තිය නැමැති පරිශුද්ධ භාවයේ ඇඳුමම ඉතාමත් උසස්ය. මේද අල්ලාගේ සාධකයන්ගෙන් වූ දය වන්නේය. මෙමකින් ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනිත්වා. ආදම්ගේ දරුවනි, ෂයිතාන් ඔබගේ දෙමව්පියන්ව ඔවුන් ඉතාමත් සැප පහසුවෙන් වාසය කළ උයනෙන් පිටමංකර දුක් කරදරවලට ඇතුළු කළ ආකාරයටම ඔබවත් දුක් ගැහැටවලට ඇතුළු නොකෙරිත්වා. ඔවුන්ගේ රහස් ස්ථානයන් ඔවුන්ට පෙන්වීම පිණිස ඔහු ඔවුන්ගේ ඇඳුම් ගලවා දැමුවේය. නීත වශයෙන්ම ඔහුද ඔහුගේ වාර්ගිකයන්ද ඔබ ඔවුන්ව දැකගැනීමට නොහැකිවනසේ සැඟවී සිටිමින් ඔබව මාර්ගයේ වැරදයාමට සැලැස්වීමට අවස්ථාවක් බලමින් සිටින්නාහ. නීත වශයෙන්ම විශ්වාසය නොතැබූවන්ටම එම ෂයිතාන්වරුන්ව අපි මිතුරන් බවට පත් කර ඇත්තෙමු. විශ්වාසය නොතැබූ ඔවුන් යම් කිසි අවමන් ගෙන දෙන කාරණාවක් කළහොත් කරන විට එය දුටු කවුරුන් හෝ ඔවුන්ට අනතුරු ඇඟ වුවහොත් ඔවුන් අපගේ මුතුන් මිත්තන්ද මේ ආකාරයෙන්ම කරනු අපි දුටුවෙමු. තවද මෙසේ කරන මෙන්ම අල්ලාද අපට නියෝග කර ඇත්තේ යැයි පවසන්නාහ.
ඒට නබී ඔවුන්ට නීත වශයෙන්ම අල්ලා අවමන් ගෙන දෙන කාරණාවන් කරන මෙන් නියෝග කරන්නේම නැත. අල්ලා කෙරෙහි ඔබ නොදන්නා දය බොරුවට කිව හැකිදැයි පවසනු. තවද මගේ දෙවියන් සාධාරණම නියෝග කර ඇත්තේය. සලාත් කරන සෑම ස්ථානයකදීම ඔබ ඔබගේ මුහුණු ඔහු දෙසටම හැරී සලාත් කරනු. ඔබ ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වී මිශ්‍ර නොවන සිතතින් ඔහුගෙන්ම ප්‍රාර්ථනා කරනු. ඔහු ඔබව නොමැතිවම තිබේ ඉකුත් කළ ආකාරයටම ඔබ මරණයට පත් වූ පසුද පනදී ඔහු වෙතම ඔබව මුදවාගනු ලබන්නේ හොයයිද කියනු මැනව. ඔබගින් සමහරෙකුව ඔහු ඍජු මාර්ගයෙහි ඇතුළු කර තිබේදී අනිත් අය කෙරෙහි දුර්මාර්ගයේම නියම කිරීමේ හේතුව නීත වශයෙන්ම ඔවුන් අල්ලාව හැර ෂයිතාන් වරුන්වම තමන්ගේ මිතුරන් වශයෙන් ඇරගත් අතර තමන් නීත වශයෙන්ම ඍජු මාර්ගයෙහි සිටින බවද සිතාගෙන සිටීම නිසාය. ආදම්ගේ දරුවනේ සලාත් කරන සෑම තැනදීම ඇඳුම් වලින් අලංකාරවත් කරගනු. දෙවියන් ඔබට අනුමැතිය දුන් දෑ ඔබ ඕනෑ තරම් අනුභව කරනු, පානය කරනු. එහෙත් ඒවායින් ප්‍රමාණය ඉක්මවා පුහු වියදම් නොකරනු. මන්තයත් නීත වශයෙන්ම අල්ලා ප්‍රමාණය ඉක්මවා පුහු වියදම් කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත. නබී අල්ලා තම වහලුන් වෙනුවෙන් ලබාදී ඇති ඇඳුම් අලංකාරයේද පරිශුද්ධ වූ උසස් ආහාරයේද අනුමැතිය නැතැයි වළක්වන්නා කවරෙක්දැයි විමසා එය මෙලොව ජීවිතයෙහි විශ්වාසයේ තැබූවන්ට අනුමැතිය ඇති දෑයි. එහෙත් විනිශ්චය දිනදී ඔවුන්ට පමණක්ම අයත්යයිද පවසනු මැනව. දැනගත හැකි ජනතාවට අපගේ ආයාවන් මෙසේ විවරණය කරන්නෙමු. නබී ඔබ මෙසේ පවසනු. නීත වශයෙන්ම මගේ දෙවියන් අනුමැතිය නැතැයි වළක්වනු ලැබූ දෑනම් ප්‍රසිද්ධියේ හෝ රහසින් හෝ අවමානයේ ගෙන දෙන ක්‍රියාවන්ද අනිත් පාපයන්ද අසාධාරණයේ කෙනෙකු කෙරෙහි අනිත් කෙනා අපරාධ කිරීමද යම් කිසි සාක්ෂියක් නොමැතිව තිබියදී අල්ලාට ඔබ සමානයන් තැබීමද ඔබ නොදන්නා දය අල්ලා කෙරෙහි බොරු ගොතා පැවසීමද වන්නේය. සෑම සමූහයකටම ඔවුන් ජීවත්වීමටද විනාශවීමටද එක් නීමිත කාලයක් ඇත. ඔවුන්ගේ නීමිත කාලය පැමිණෙන විට තත්පරයක් හෝ ප්‍රමාද වන්නේ නැත. කලින් වන්නේද නැත. ආදම්ගේ දරුවනේ මගේ දූතයින් ඔබකින්ම නියම වී ඔබ වෙතම පැමිණ මගේ ආයාවන් ඇත්තෙන්ම ඔබට සමුදීර්ණය කර පෙන්වන විට ඒවාට සවන් දීමට ඔබගෙන් කවුරුන් අල්ලාට බිය වී පාපයන්ගෙන් ඈත් වී පිළිසකර කර ගන්නෝද ඔවුන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත. එහෙත් කවුරුන් අපගේ ආයාවන් බොරු කර ඒවා ප්‍රතික්ෂේප කර උඩගුවන්නෝද ඔවුන් නිරාවාසීන්ය. එහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත. කවුරුන් අල්ලා කෙරෙහි බොරු ගොතා මනක්කල්පිත කර පවසන්නෝද නැත්හොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නෝද ඔහුට වඩා අපරාධකරුවා කවරෙක්ද. මෙලොවදී ඔවුන් ජීවත්වනතුරු ඔවුන්ට නියම කර ඇති ආහාර වස්තුව ආදී දැය ඔවුන්ට ලැබෙමින්ම පවතී. ඔවුන්ගේ කාලය අවසන් වී ඔවුන්ගේ පන අත්පත් කිරීමට අපගේ මලයිකාවරුන් ඔවුන් වෙත පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ට ඔබ ආරාධනා කරමින් තිබූ අල්ලා නොවන දෑ කොහේදයයි ඔවුන් විමසනු ඇත. ඒට ඔවුන් ඒවා සියල්ල අපව අත්හැර දමා දිවගොස් සැඟවී ගියහැයයි කියා ඇත්තෙන්ම අපි සත්‍යය ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටි බවද තමන්ට විරුද්ධවම සාක්ෂි දරන්නාහ. එයට දෙවියන් ඔවුන්ට ජින්වරුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද ඔබට පෙර ඉකුත් වූ ඔබ මෙන් පාපතරයන් වන
සමූහය සමග ඔබත් එකතු වී නිරයට යනු යයි පවසන්නේය. ඔවුන්ගේ සෑම සමූහයක්ම නිරයට ගිය විට පෙර එහි පැමිණ සිටි තමන්ගේ වාර්ගිකයන්ව මුමුණා ශාප කරන්නාහ. මෙසේ මොවුන් සියල්ලන්ම නිරය අත්කරගත් පසු ඔවුන්ගෙන් පසු පැමිණෙන්නන් තමන්ට පෙර පැමිණියන්ව ගෙන හැර දක්වා අපගේ දෙවියනේ මොවුන් අපිව මාර්ගයේ වැරද යාමට සැලැස්සෝහ. එබැවින් ඔවුන්ට අපට වඩා දෙගුණයකින් නිරා දඬුවම දෙනු මැනවයයි පවසන්නාහ. එයට ඔහු ඔබගෙන් සියල්ලන්ටම දෙගුණයක් දඬුවම් ඇත. එහෙත් මීට හේතුව ඔබ දැනගන්නේ නැතයයි පවසන්නේය. ඔවුන්ගෙන් පෙර පැමිණි අය පසු පැමිණි අයට අපට වඩා ඔබට කිසිම උසස් භාවයක් නොමැත. එබැවින් ඔබ සොයාගත් නපුරු වින්නැහියේ හේතුවෙන් ඔබත් දෙගුණයක දඬුවම් විඳුණු යයි පවසන්නාහ. නියත වශයෙන්ම කවුරුන් අපගේ ආයාවන් බොරු කර ඒවා ප්‍රතික්ෂේප කිරීම ආඩම්බරකමක් වශයෙන් ගත්තෝද ඔවුන්ට දෙවියන්ගේ වරප්‍රසාදයන්ට හිමි අහස්හි දොරටු විවර කරනු නොලැබේ. ඉන්දිකටුවේ සිදුර තුළින් ඔටුවෙකු රිංගනතුරු ඔවුන් ස්වර්ගය අත්කරගන්නේ නැත. වැරදිකරුවන්ට මේ අන්දමටම අපි පලවිපාක දෙන්නෙමු. නිරයම ඔවුන්ගේ තොටිල්ලයි. තවද එහි ගින්නම ඔවුන්ගේ පොරවනයයි. අපරාධකරුවන්ට මේ අන්දමටම අපි පලවිපාක දෙන්නෙමු. කවුරුන් විශ්වාසය තබා තමන් විසින් හැකි පමණින් දැහැමි ක්‍රියාවන් කරන්නෝද ඔවුන්ගෙන් කිසිවෙකුත් ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයට වැඩියෙන් අපි බල කරන්නේ නැත. මෙවැන්නන්ම ස්වර්ගවාසීන්ය. එහි ඔවුන් සදාකල් රැඳී සිටින්නාහ. තවද මෙලොව කෙනෙකු ගැන තවත් කෙනෙකුට තිබූ වෛරයද ඔවුන්ගේ සිත්වලින් පහකර හරින්නෙමු. එබැවින් කෙනෙකුට කෙනෙකු ඉතාමත් සමීප මිතුරන් බවට පත්වනු ඇත. ඔවුන්ගේ අසලින් දියදහරා සදාකල් ගලා බසිමින්ම තිබෙනු ඇත. තවද ඔවුන් මෙම ස්වර්ගය අත්කරගත හැකි ඍජු මාර්ගයෙහි අපව ඇතුළු කළ අල්ලාටම සියලු ප්‍රශංසා අයත්ය. අල්ලා අපව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකර සිටියේ නම් නීත වශයෙන්ම අපි ඍජු මාර්ගය අත්කරගන්නේ නැත. අපගේ දෙවියන්ගේ දූතයින් සැකයෙන් තොර සත්‍ය ධර්මයම අපට ගෙනවිත් දැනුම් දුන්නාහයයි පවසන්නාහ. එයට ප්‍රති උපකාරයක් වශයෙන් ඔබ කරමින් සිටි දැහැමි ක්‍රියාවන්හි හේතුවෙන්ම මෙම ස්වර්ගය ඔබ සතු කරගත්තෙහු යයි කියනු ලැබේ. එදින ස්වර්ගවාසීන් නිරාවාසීන්ට අපගේ දෙවියන් අපට ලබාදුන් පොරොන්දු ඇත්තෙන්ම අපි දුටුවෙමු. ඔබත් ඔබගේ දෙවියන් ඔබට ලබාදුන් පොරොන්දු ඇත්තෙන්ම ඔබ දුටුවෙහුදයයි ශබ්ද නගා විමසනු ඇත. එයට ඔවුන් එසේය ලබාගත්තෙමු යැයි පවසනු ඇත. ඒ අතර ඔවුන්ගේ මධ්‍යයේ මුවස්සින් කෙනෙකු මෙසේ පවසන්නේය. නීත වශයෙන්ම අල්ලාගේ ශාපය සීමාව ඉක්මවා ගිය අපරාධකරුවන් කෙරෙහි අත්වේවා. මන්දයත් ඔවුන් අල්ලාගේ මාර්ගයෙන් වළක්වා එය ඇදකිරීමට කැමැත්තක් දැක්වූහ. තවද ඔවුන් පරලොවද ප්‍රතික්ෂේප කරමින් සිටියහ. නිරාවාසීන්ද ස්වර්ගවාසීන්ද ආදී මේ දෙපක්ෂයට අතරේ එක් තාපයක් ඇත. එහි මුදුනේ සමහර මිනිසුන් සිටිනු ඇත. නිරාවාසීන් හා ස්වර්ගවාසීන් ආදී සෑම කෙනෙකුම ඔවුන්ගේ මුහුණුවල ඇති සලකුණු මගින්ම මොවුන්ව හඳුනාගන්නාහ. මොවුන් ස්වර්ගවාසීන්ට දෙවියන්ගේ ශාන්තිය හා සමාධානයද ඔබ කෙරෙහි අත්වේවායයි ශබ්ද නගා පවසන්නාහ. මුදුනේ සිටින මොවුන් මෙතෙක් ස්වර්ගයෙහි ඇතුළු වූවේ නැත. එහෙත් ඔවුන් ඒ ඇතුළුවීමට ඉමහත් ආශාවෙන් බලාගෙන සිටින්නාහ.
මොවුන්ගේ බැල්ම නිරාවාසෙන් දෙසට හරවනු ලැබුවහොත් ඔවුන් විදිඩ දඬුවම දැක තිගැස්සී. අපගේ දෙවියනේ, එම අපරාධකාර ජනතාව සමග නිරේහි අපිවද ඔබ එක්කාසු කර නොදමනු මැනවයයි ප්‍රාර්ථනා කරමින් පවසන්නාහ. එම මුදුනේ සිටින්නන් සමහර මිනිසුන්ගේ මුහුණුවල ඇති සලකුණු මගින් ඔවුන් දඬුවමට ලක්වනු ඇතැයි ඔවුන්ව හඳුනාගෙන ඔබ ලොවෙහි හරි හම්බ කර එක්කාසු කර තිබූ දෑද, ඔබ ආඩම්බර බස් දොඩවමින් සිටි දෑද ඔබට ප්‍රයෝජනයක් අත්කර දුන්නේ නැත නොවෙදයයි ස්වර්ගයේ සිටින මොවුන්ව ගෙන හැර දක්වා මොවුන් කෙරෙහි අල්ලා දයාව නොදක්වනු ඇතයයි නිරාවාසින් වන ඔබ දිවුරා කියමින් සිටියා නොවෙද. ඔවුන් මෙන්න ස්වර්ගයෙහි සිටින මොවුන් නොවෙදයයි පවසන්නාහ. පසුව මුදුනේ සිටින්නන් හට ඔබ ස්වර්ගයට ඇතුළු වනු. ඔබට කිසිම බියක්ද නැත. ඔබ දුක්වන්නේද නැතයයි දෙවියන් පවසන්නේය. පසුව නිරාවාසීන් ස්වර්ගවාසීන්ට අප වෙත වතුර ටිකක් ලබා දෙනු. නැතහොත් දෙවියන් ඔබට ආහාරයට ලබාදී ඇති දැන් පොඩ්ඩක් හෝ අපටත් දෙනු මැනවයයි ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනු ඇත. ඒට ඔවුන් නීත වශයෙන්ම අල්ලා ඔබ වැනි ප්‍රතික්ෂේප කරන්නන්ට මේ දෙකම වලක්වා හැරියයයි පිළිතුරු දෙනු ඇත. ඔවුන් තමන්ගේ ධර්මය පුහුදයක් වශයෙන්ද සෙල්නමක් වශයෙන්ද ඇරගත් නිසාද, මෙලොව ජීවිතය ඔවුන්ව රවටා දැමූ නිසාද ඔවුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කර මෙදින ඔවුන් අපිව හමුවීම අමතක කර දැමුවා සේම අපිත් අද දින ඔවුන්ව අමතක කර දමන්නෙමු. නීත වශයෙන්ම අපි ඔවුන්ට එක් ධර්මයක් දී තිබුණෙමු. එහි සෑම දෙයක්ම ඥානයට අනුව විවරණය කර ඇත්තෙමු. තවද එය විශ්වාසය තැබූ ජනතාවට ඍජු මාර්ගයේ වශයෙන්ද වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය. මක්කා වාසීන් වන මොවුන් තමන්ට අනතුරු අඟවමින් තිබුණු දඬුවම් දිනේ පැමිණීම මිස වෙන කිසිවක් බලාපොරොත්තු වන්නේහුද? එම දඬුවම් දින පැමිණි විට මේට පෙර එය සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබූ මොවුන් නීත වශයෙන්ම අපගේ දෙවියන්ගේ දූතයින් අප වෙත සත්‍ය ධර්මය ගෙන ආවාහ. අද අප වෙනුවෙන් මැදිහත් වී කතා කරන්නන් කිසිවෙකුත් ඇත්තේද? එසේනම් ඔවුන් ඔබ වෙනුවෙන් මැදිහත් වී කතා කරත්වා. නැතහොත් අපිව ලොවට ආපසු යවන්නද? එසේනම් පෙර අපි කරමින් සිටි දෑයින් වැළකී වෙනත් දැහැමි දෑම කරන්නෙමු යැයි පවසන්නාහ. නීත වශයෙන්ම මොවුන් තමන්ට තමන්ම හානියක් කරගත්හ. තවද මොවුන් තමන්ගේ දෙවිවරුන්ව බොරුවට මනක් කල්පිත කරමින් සිටි දෑ සියල්ලද මේ අවස්ථාවේදී මොවුන්ගෙන් ඈත් වී සැඟවී යනු ඇත. නීත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලා අහස්ද භූමියද දින 6කින් උත්පාදනය කර අරුෂ් මත තම රාජධානී ස්ථාවර කර තැබුවේය. ඔහුම රාත්‍රියෙන් දහවල වසා දමන්නේය. දහවලෙන් රාත්‍රිය වසා දමන්නේය. ඒ ඉතාමත් තීව්‍ර වශයෙන්ම එකකට පිටුපසින් එකක් වශයෙන් පිළිවෙලින් සිදුවෙමින් පවතින්නේය. සූර්යාද චන්ද්‍රයාද තාරකාවන්ද ඔහුගේ නියෝගයන්ට ඇතුළත් වන්නේය. උත්පාදනයන්ද එහි පාලනයද ඔහුටම අයත්දැයි නොවෙද. සකල ලෝකයන්ම උත්පාදනය කර පෝෂණය කර සංවර්ධනය කරන අල්ලා ඉමහත් භාග්‍යවන්තයකි. එබැවින් විශ්වාසවන්තේනි, ඔබ ඉතාමත් යටහත් පහත්වද ගුප්ත වශයෙන්ද සිටින එවැනි ඔබගේ අල්ලා වෙතම ඔබට අවශ්‍ය දෑ ඉල්ලා ප්‍රාර්ථනා කරනු. නීත වශයෙන්ම ඔහු සීමාව ඉක්ම වූවන්ව ප්‍රිය කරන්නේ නැත. මිනිසුනේ සමාදානයේද සාමයේද ඇතිවී රට පිළිසකර වූ පසු එහි අපරාධයන් කරමින් නොහැසිරෙනු. දෙවියන්ගේ දඬුවමට බියවී
ඔහුගේ වරප්‍රසාදයන් ආශා කර ඔහු වෙත ප්‍රාර්ථනා කරමින් සිටිනු. නීත වශයෙන්ම අල්ලාහගේ දයාව දැහැමි දය කරන්නන්ට ඉතාමත් සමීපයෙන් ඇත්තේය. ඔහුම ඔහුගේ වරප්‍රසාදයන්ට පෙර සුභාරංචි වශයෙන් සිසිල් සුළඟ යවන්නේය. එය කළුවර වී ඇතිවන ඝන වලාකුළු ඔසවාගත් පසු එය අපි වියලී මැරී ගිය භූමිය දෙසට පදවාගෙන ගොස් එයින් වැස්ස වැසීමට සලස්වන්නෙමු. පසුව එමගින් සීලුම වර්ගයේ පළතුරුද ඉකුත් කරන්නෙමු. මෙසේ මරණයට පත් වූවන්වද ඔවුන්ගේ සමාධිවලින් අපි ඉකුත් කරන්නෙමු. මෙය දැනගෙන ඔබ හොඳ වැටහීමක් ලබා ගනිත්වා. එකම අන්දමේ වර්ෂාව ලැබුණද සාරවත් භූමිය තම දෙවියන්ගේ නියෝගයට අනුවම තම පැලෑටි ගස්වැල් ආදීද ඉකුත් කරන්නේය. එහෙත් කර්කශක භූමියෙහි ඉතා ස්වල්පයෙන් මිස පැලවන්නේ නැත. ස්තුතිය දක්වන ජනතාවට මෙසේ විවිධ අන්දමට අපගේ ආයාවන් විවරණය කරන්නෙමු. නීත වශයෙන්ම අපි නූහ් ඔහුගේ ජනතාවට අපගේ දූතයෙකු වශයෙන් යැව්වෙමු. ඔහු ඔවුන්ට මගේ ජනතාවෙනි ඔබ අල්ලාහව නමදිනු. ඔහු හැර වෙනත් හිමියෙකු ඔබට නැත. මේට ඔබ වෙනස්කම් කළහොත් නීත වශයෙන්ම මා ඔබට පැමිණිය හැකි ඉමහත් වූ දින දඬුවමට බියවන්නෙමි යයි පැවසුවේය. එයට ඔහුගේ ජනතාවගේ ප්‍රධානීන් ඔහුට ඔබ ඇත්තෙන්ම ප්‍රකට වූ දුර්මාර්ගයෙහි සිටිනු අපි දකින්නෙමු යයි පැවසූහ. එයට ඔහු ඔවුන්ට මගේ ජනතාවෙනි මා කිසිම දුර්මාර්ගයක නැත. එහෙත් නීත වශයෙන්ම මා සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර පෝෂණය කරන දෙවියන්ගේ සන්නිධානයෙන්ම පැමිණ සිටින එක් දූතයෙකි යයි පැවසුවේය. තවද මා මාගේ දෙවියන්ගේ පුවත්ම ඔබට ගෙන හැර දක්වා ඔබට හොඳ ඔවදන් දෙන්නෙමි. ඔබ නොදන්නා දය මා අල්ලාහ් වෙතින් දැනගන්නෙමි. ඔබගෙන් වූ එක් මිනිසෙකු කෙරෙහි ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔබට හොඳ ඔවදන් පැමිණීම ගැන ඔබ පුදුම වන්නේහොද? ඔබට බියගන්වා අනතුරු ඇඟවීම සඳහාද ඔබ පරිශුද්ධවන්තයන් බවට පත්කිරීම සඳහාද එය පැමිණ ඇත්තේය. එබැවින් ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන් ලබාගත හැකිය යයිද පැවසුවේය. පසුව ඔහුව ඔවුන් බොරුකාරයා යයිම පැවසූහ. එබැවින් ඔහුවද ඔහුට පක්ෂපාතී අයවද නැවෙහි පටවා බේරාගෙන අපගේ ආයාවන් බොරු යයි කී අයව විශාල ජලගැල්මින් ගිල්වා දැමුවෙමු. නීත වශයෙන්ම ඔවුන් සත්‍යය දැකගත නොහැකි අන්දීන් වශයෙන්ම සිටියහ. ආද් නැමති ජනතාවට ඔවුන්ගේ සහෝදර හුද්ව අපගේ දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු ඔවුන්ට මගේ ජනතාවෙනි ඔබ අල්ලාහ් එක් කෙනෙකුවම නමතිනු. ඔහු හැර ඔබට වෙන දෙවියෙකු නැත. එබැවින් ඔබ ඔහුට බියවියුතු නොවේදයයි පැවසුවේය. එයට ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානයෙන් ඔහුට නීත වශයෙන්ම අපි ඔබව මෝඩකමෙහි ගැලී සිටින්නෙකු වශයෙන්ම දකින්නෙමු. තවද නීත වශයෙන්ම අපි ඔබව බොරුකාරීන්ගෙන් කෙනෙකු වශයෙන්ම සලකන්නෙමු යයි පැවසූහ. ඒට ඔහු මගේ ජනතාවෙනි මෝඩකමක් මා වෙත නැත. නමුත් නීත වශයෙන්ම මා සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර පෝෂණය කරන දෙවියන්ගේ දූතයෙකි යයි පැවසුවේය. තවද මගේ දෙවියන්ගේ පුවත්ම මා ඔබට ගෙන හැර දක්වන්නෙමි. ඇත්තෙන්ම මා ඔබගෙන් විශ්වාසයට හිමි සත්‍යයේ උපදේශකයෙකු වශයෙන්ද සිටින්නෙමි. ඔබට බියගන්වා අනතුරු ඇඟවීම පිණිස ඔබගෙන් කෙනෙකු කෙරෙහි ඔබගේ දෙවියන් වෙතින් ඔබ වෙනුවෙන් හොඳ ඕදන් පැමිණීම ගැනද ඔබ පුදුම වන්නේ. නූහ්ගේ ජනතාවගෙන් පසු ඔහු ඔබව භූමියෙහි අධිපතීන් බවට පත්කර දේහයෙන්ද ශක්තියෙන්ද අන් අයට වඩා
ඔබට අධික වශයෙන්ම ලබා දීම ගැනද සිතා බලනෝ. අල්ලාහගේ මෙම වරප්‍රසාදයන් සියල්ල ඔබ සිතා බලනෝ. එයින් ඔබ ජයග්‍රහණය කළ හැකිය යයි පැවසුවේය. එයට ඔවුන් අපගේ මුතුන් මිත්තන් නමතිමින් සිටි දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කර දමා අල්ලා එක්කෙනෙකුවම නමදිනමෙන් සැලැස්වීමටද ඔබ අප වෙත පැමිණියේ. අපි එසේ නොකරන්නෙමු. ඇත්තෙන්ම ඔබ සත්‍යය ප්‍රකාශ කරන්නෙකු වශයෙන් සිටින්නෙහි නම් ඔබ අපට බියගන්වන දෑ අප වෙත ගෙන එනු යයි පැවසූහ. ඒට ඔහු ඔබ දෙවියන්ගේ කෝපයද දඬුවමද ඔබට නියම කරනු ලැබීය. ඒවා නීත වශයෙන්ම අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔබත් ඔබගේ පෙර සිටියවුන්ද දෙවිවරුන් යයි තබාගෙන සිටිදැය පොහු නාමයන් ගැනද ඔබ මා සමග තර්ක කරමින් සිටින්නේ. ඒට යම් කිසි සාක්ෂියක්ද අල්ලා ඔබට පහල කර තැබුවේ නැත. එබැවින් ඔබට පැමිණෙන්නට යන දඬුවම ඔබ බලාපොරොත්තුවෙන් සිටිනෝ. නීත වශයෙන්ම මමද ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමියයි පැවසුවේය. එබැවින් ඔහුවද ඔහුට පක්ෂපාතී අයවද අපගේ දයාවෙන් අපි බේරාගෙන අපගේ ආයාවන් බොරු කර විශ්වාස නොකර සිටි අයව සහමුලින්ම කපා දමන්නෙමු. සමූද් නැමති ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව අපගේ දූතයා වශයෙන් යැවුවෙමු. ඔහු ඔවුන්ට මගේ ජනතාවෙනි අල්ලා එක්කෙනෙකුවම නමතිනෝ. ඔබට ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. මේ වෙනුවෙන් ඔබගේ දෙවියන්ගේ සංවිධානයෙන් පැහැදිලි සාධකයක් ඔබ වෙත පැමිණ ඇත්තේය. මෙය අල්ලාහගේ ඔටුවෙකි. මෙය ඔබට එක් සාධකයක් වශයෙන්ද ඇත්තේය. එබැවින් ඌව අල්ලාහගේ භූමියෙහි ඕනෑම තැනක කිසිම බාධාවකින් තොරව ඕනෑ තරම් ආහාර ගැනීමට ඉඩ හරිනෝ. ඌට කිසිම හානියක් නොකරනෝ. එසේ කළහොත් වේදනාගෙන දෙන දඬුවම ඔබව අල්ලා ගනු ඇතැයි පැවසූවේය. තවද ආද් නැමති ජනතාවගෙන් පසු ඔවුන්ගේ භූමියෙහි ඔබව පදිංචි කරවා එයට ඔබව අධිපතීන් බවට පත්කිරීම ගැන ඔබ සිතා බලනෝ. ඔබ එහි තැනිතලා භූමියෙහි මාලිකාවන් ඉදිකරද කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහගේ මෙම වරප්‍රසාදයන් සියල්ල ඔබ සිතා බලනෝ. තවද භූමියෙහි අපරාධ කරමින් නොසැරිසරනෝ යයිද පැවසුවේය. ඒට ඔහුගේ ජනතාවගෙන් වූ උඩකුගමින් යුත් ප්‍රධානයෙන් තමන්ට වඩා දුබලයන් යැයි අදහස් කරමින් සිටි විශ්වාසවන්තයින්ගෙන් නීත වශයෙන්ම මෙම සාලේ ඔහු දෙවියන් විසින් එවන ලද එක් දූතයෙකු යයි ඔබ ස්ථීර වශයෙන් දන්නෙහුදැයි විමසෝහ. ඒට ඔවුන් නීත වශයෙන්ම අපි ඔහුගෙන ආ දූත මෙහෙවර විශ්වාස කරන්නෙමු යයි පැවසෝහ. ඒට උඩගු වූ ඔවුන් එම විශ්වාසවන්තයින්ට ඔබ විශ්වාස කළ දැය නීත වශයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු යයි පැවසූ අතර තම දෙවියන්ගේ අන නොතකා එම ඔටුවා කුර්බාන් කර සාලේ නබිට ඕ සාලේහි ඇත්තින්ම ඔබ දෙවියන්ගේ දූතයන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහි නම් ඔබ අපට බියගන්වන එය එම දඬුවම අප වෙත ගෙන එනු යයි පැවසුවේය. එබැවින් කලින් ඔවුන්ට අනතුරු අඟවනු ලැබූ භූමිකම්පාව ඔවුන්ව අල්ලා ගන්නා ලදී. එබැවින් ඔවුන් තමන්ගේ නිවෙස්වල මැරී වැටී සිටියදී සූර්යයා උදාවිය. ඒ අවස්ථාවේදී සාලේ නම්බි ඔවුන්ගෙන් ඈත්වී ඔවුන්ට මගේ ජනතාවෙනි නීත වශයෙන්ම මා ඔබට මගේ දෙවියන්ගේ දූත මෙහෙවරම ගෙන හැර දක්වා ඔබට හොඳ ඔවදන් දුන්නෙමි. එහෙත් ඔබ නම් හොඳ ඔවදන් දෙන්නන්ව ප්‍රිය කළේ නැතයයි පැවසුවේය. ලූත්වද අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාවට අපි යැව්වෙමු. ඔහු තම ජනතාවට ඔබට පෙර ලොවෙහි කිසිවෙකුත් නොකළ අවමන් ගෙන දෙන ක්‍රියාවක්ම ඔබ කරන්නෙහුද. නීත වශයෙන්ම
ඔබ කාන්තාවන්ව අත්හැර දමා පිරිමින් වෙත කාමාශාව සංසිඳවා ගැනීමට යන්නේහුය. කිමෙක්ද ඔබ ඊටමත් සීමාව ඉක්මවා ගිය ජනතාවක් වශයෙන් සිටින්නේහුයයි පැවසුවේය. එයට ඔහුගේ ජනතාව තම වාර්ගිකයන්ට ලූත් නබිවද ඔහුට පක්ෂපාතී අයවද ගෙන හැර දක්වමින් ඔවුන්ව ඔබගේ රටින්ම පිටමං කර හරිනු. නීත වශයෙන්ම ඔවුන් ඊටමත් පරිශුද්ධවන්තීන් බවට පත්විය හැකිය යයි උත්සාහ කරන්නාහ යයිම පිළිතුරු දුන්හ. එබැවින් ඔහුගේ බිරිඳ හැර ඔහුවද අනිත් ඔහුගේ පවුලේ උදවියද බේරාගත්තෙමු. ඔහුගේ බිරිඳ වන ඇය ඔහුව අනුගමනය නොකර පසු බැස්සවුන් සමග එක්කාසු වූවාය. ඔවුන් කෙරෙහි අපි ගල් වරුසාවක් වසින්නට සලස්වා ඔවුන්ව විනාශ කර දැමුවෙමු. එබැවින් මෙම වැරදිකරුවන්ගේ අවසානය කෙසේ තිබුණේදැයි යන්න නබී ඔබ අවධානය කර බලනු මැනව. මදියන් නැමති නගරවාසීන් වෙත ඔවුන්ගේ සහෝදර සුයිබ් අපගේ දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු ඔවුන්ට මගේ ජනතාවෙනි අල්ලා එක් කෙනෙකුවම නවතිනු. ඔහු හැර ඔබට වෙන කිසිම දෙවියෙකු නැත. ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් නීති වශයෙන්ම ඔබට පැහැදිලි වූ සාධකයක් පැමිණ ඇත්තේය. මිම්ම පූර්ණ වශයෙන් මැන බර නියම ආකාරයට කෙරෙනු. ඔබ දිය යුතු මිනිසුන්ගේ භාණ්ඩවලින් කිසිවක් ඔවුන්ට අඩු කර නොදමනු. භූමියෙහි සාමය හා සමාධානයද ඇතිවී පිළිසකර වූ පසු එහි ආරවුල් ඇති නොකරනු. ඔබ විශ්වාසවන්තයින් නම් මේවායින්ව ඔබට හොඳක් අත්වනු ඇතයයි පැවසුවේය. තවද ඔබ සෑම මාර්ගයකම වාඩි වී සිටිමින් අල්ලා මත විශ්වාසය තැබූවන්ව බියගන්වා ඔහුගේ මාර්ගයෙහි ඔවුන් යාම බාධා කර එහි ඇදයක් ඇති නොකරනු. ඉතා සුළුතරයක ජනතාවක් වශයෙන් සිටි ඔබව අධික ගණනයක් බවට පත්කිරීම ගැනද සිතා අල්ලාට ස්තුති කරමින් සිටිනු. භූමියෙහි අපරාධ කරමින් ඇවිද සිටියවුන්ගේ අවසානය කෙසේ වූවේදැයි යන්නද ඔබ අවධානය කර බලනු මැනව. මගේ ජනතාවෙනි ඔබගින් එක් සමූහයක් පමණක් අපි පහළ කළ ධර්මය විශ්වාස කර තවත් සමූහයක් විශ්වාස නොකර සිටියහොත් ඒ ගැන ඔබ කනගාටු නොවනු. අප අතරේ අල්ලා තීන්දුවක් දෙනතුරු ඔබ ඉවසා සිටිනු. විනිශ්චය දෙන සියල්ලන්ගෙන් ඔහු ඉතාමත් උසස්ය යයිද පැවසුවේය. ෂුඅයිබ් නබිව අපි අපගේ දූතයා වශයෙන් යැවූ අවස්ථාවේදී ඔහුගේ ජනතාවගෙන් උඩගු වූ ප්‍රධානයෙන් ඔහුට "ඕ ෂුඅයිබ් ඔබ අපගේ ධර්මයට නොහැරුණහොත් නීත වශයෙන්ම අපි ඔබවද ඔබ සමග වූ විශ්වාසවන්තයින්වද අපගේ රටින් එළවා දමන්නෙමු යයි පැවසූහ. ඒට ඔහු ඔවුන්ට ඔබගේ ධර්මය අපි පිළිකුල් කළා වුවදයි විමසුවේය. තවද ඔබගේ ධර්මයෙන් අල්ලා අපිව බේරාගත්තයින් පසු ඒ දෙසට අපි හැරුණහොත් නීත වශයෙන්ම අපි අල්ලා කෙරෙහි බොරුව නිර්මාණය කළ අය බවට පත්වන්නෙමු. අපගේ දෙවියන් වන අල්ලා අදහස් කළහොත් මිස අපි එයින් මිදීමට නොහැකිය. අපගේ දෙවියන්ගේ අධ්‍යාපන දැනුම සියල්ල වටකරගෙන ඇත්තේය. අල්ලාවම අපි විශ්වාස කළෙමු යයි පවසා දෙවියන්ට අපගේ දෙවියනේ අපටද අපගේ ජනතාවටද අතරේ ඔබ සාධාරණ තීන්දුවක් දෙනු. නීත වශයෙන්ම ඔබම විනිශ්චය දීමෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයා යයිද ප්‍රාර්ථනා කළේය. ඔහුගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානයෙන් අනිත් අයට ඔබ ෂුඅයිබ්ව අනුගමනය කළහොත් නීත වශයෙන්ම ඔබ පරාජිතයන් යයි පැවසූහ. එබැවින් ඔවුන්ව ඉතාමත් දරුණු භූමිකම්පාව අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්වල වැටී සිටියදී හිරු උදාවිය. ෂුඅයිබ්ව බොරු කළ අය තමන්ගේ ගමෙහි කිසි කලක වාසය නොකළාක් මෙන්
කිසිම සලකුණක් නොමැතිව විනාශ වී ගියහ. කවුරුන් ශුයිබ්ව බොරු කළෝද ඔවුන්ම සම්පූර්ණයෙන් පරාජිතයින්ය. ශුයිබ්ව අනුගමනය කළ අය නොව එසේම ශුයිබ් ඔවුන්ගෙන් ඈත්වී ඔවුන්ට මගේ ජනතාවනි නීත වශයෙන්ම මා මගේ දෙවියන්ගේ පුවත් ඔබට ගෙන හැර දක්වා ඔබට හොඳ ඕදන්ම දුන්නෙමි. එබැවින් එය ප්‍රතික්ෂේප කළ ජනතාව වෙනුවෙන් මා කෙසේනම් දුක් වන්නදැයි කීවේය. මා නබිව යැවූ සෑම රටකම මිනිසුන්ව ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත් ඔවුන් යටහත් පහත්ව පැමිණීම පිණිස දුක් ගැහැට මගින් අපි ඔවුන්ව නොअल्ලා සිටියේ නැත. පසුව අපි ඔවුන්ගේ දුක් කරදර වෙනුවට යහපතක් ලබා දුන්නේ නම් එමකින් ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වී උඩඟු වී අපගේ මුතුන් මිත්තන්ටද මෙවැනි දුක් ගැහැට ඇති වී ඇත යයි තමන් විඳගත් දඬුවම අමතක කර දමා කියන්නට ඕහ. එමකින් ඔවුන් පොඩ්ඩක් හෝ වටහා නොගත් ආකාරයකට අපි ඔවුන්ව දඬුවම මගින් හදිස්සියේම අල්ලා ගත්තෙමු. ඒ රටවල්වල සිටි අය විශ්වාසී තබා අල්ලාට බිය වී කටයුතු කළේ නම් ඔවුන් වෙනුවෙන් අහස්හිද භූමියෙහිද ඇති භාග්‍යයන්හි ඇති දොරටු විවෘත කර ඇත්තෙමු. එහෙත් ඔවුන් නම් නබිවරුන්ව විශ්වාස නොකර බොරු කළහ. එබැවින් ඔවුන් සොයාගත් පාපයන්හි හේතුවෙන් අපේ දඬුවම මගින් ඔවුන්ව අල්ලා ගත්තෙමු. නබී ඒ රටවැසියන් තම නිවෙස්හි රාත්‍රියෙහි නිදාගෙන සිටියදීම අපගේ දඬුවම ඔවුන්ව පැමිණ ළඟා නොවනු ඇතැයි ඔවුන් බිය නොවී සිටියේහුද. නැතහොත් එම රටවැසියන් දුකක් නැතිව දහවලෙහි සෙල්ලම් කරමින් සිටියදීම අපගේ දඬුවම ඔවුන්ට පැමිණ ළඟා නොවනු ඇතැයි ඔවුන් බිය නොවී සිටියේහුද. ඔවුන් අල්ලාගේ ග්‍රහණයෙන් බිය නැතිවී ගියහොද. සම්පූර්ණයෙන්ම පරාජය අත්විය හැකි ජනතාව හැර කිසිවෙකුත් අල්ලාගේ ග්‍රහණයට බිය නොවී නොසිටින්නාහ. භූමියෙහි විනාශ වී ගිය පෙර විසූ අයගින් පසු එහි අයිතිකරගත් මොවුන්වද අපි අදහස් කළෙමු නම් මොවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඒ ආකාරයෙන්ම විනාශ කර දඬුවම් කරන්නෙමු යන කාරණාව මොවුන්ට ඍජු මාර්ගය පෙන් වූවේ නැද්ද? අපි මොවුන්ගේ හෘදයන් මත මුද්‍රා තබා හැරියෙමු. එබැවින් මොවුන් හොඳ ඔවදන් වලට සවන් නොදෙන්නාහ. නබී මෙම රටවල්වල ඉතිහාසය ඔබට පවසන්නෙමු. මේවායේ වාසය කළ ඔවුන්ට දෙවියන් විසින් යවනු ලැබූ දූතයින් ඔවුන් වෙත නීත වශයෙන්ම පැහැදිලි සාධකයන්ම ගෙන ආවාහ. එහෙත් ඔවුන් නම් කලින් බොරු කළ එකක් පසුව කිසි කලෙකත් විශ්වාසයෙන් නොතැබූ අය වශයෙන්ම සිටියහ. මෙසේම ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි අල්ලා මුද්‍රා තබා හරින්නේය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට කිසිම පොරොන්දුවක් ඉටු කරන ගතිගුණයක් ඇතැයි මා දුටුවේ නැත. තවද අපි ඔවුන්ගෙන් වැඩි දෙනෙකුව පාපතරයන් වශයෙන්ම දුටුවෙමු. ඔවුන්ගෙන් පසුවද මූසාව සාධකයන් සමග ෆිර්අවුන් වෙතද ඔහුගේ ප්‍රධානින් වෙතද යැවුවෙමු. එහෙත් ඔවුන් නම් එම සාධකයන් අවතක්සේරු කර ප්‍රතික්ෂේප කර දැමෝහ. මෙවැනි අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වූයේ දැයි යන්න නබී ඔබ අවධානය කර බලනු මැනව. මූසා ෆිර්අවුන්ට "ඕ ෆිර්අවුන්, නීත වශයෙන්ම මා සකල ලෝකවාසීන් සියල්ලගේ දෙවියන් විසින් ඔබ වෙත එවන ලද එක් දූතයෙකියයි කීවේය. තවද මා අල්ලා කෙරෙහි සත්‍යය හැර වෙන කිසි බොරුවක් නොකියා සිටීම මා කෙරෙහි අනිවාර්ය වී ඇත. ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් ඇත්තින්ව පැහැදිලි ප්‍රාතිහාරයන් මා ඔබ වෙත ගෙනැවිත් ඇත්තෙමි. එබැවින් ඔබ වහලුන් බවට පත්කරගෙන සිරින ඊශ්‍රායල පරම්පරාවේ දරුවන්ව මා සමග යවනු යයිද කීවේය. එයට ඔහු
ඔබ ප්‍රාතිහාර්යයන් ගෙනවිත් ඇත්තේ යැයි ඇත්තෙන්ම ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නේ නම් එය ගෙන එනු යයි කීවේය. එබැවින් මූසා තම සැරයටිය විසි කළේය. එවලේම ඒ විශාල පිඹුරෙකු බවට පත්විය. තවද ඔහු තමන්ගේ අත කමිස සාක්කුව තුළට ඇතුළු කර පිටතට ගත්තේය. එය බලන්නෙකුට ඉතාමත් සුදු පැහැයෙන්ද ඉතාමත් දීප්තියෙන් බැබලෙන්නක් වශයෙන්ද තිබුණි. මේ දුටු ෆිර්අවුන්ගේ ජනතාවගේ ප්‍රධානයෙන් ෆිර්අවුන්ට නීත වශයෙන්ම මොහු සූනියමෙහි ඉතාමත් බල සම්පන්නෙකු වශයෙන් සිටින්නේ යැයි පැවසූහ. ඒට ෆිර්අවුන් ඔහු ඔබව ඔබගේ භූමියෙන් පිටමං කර දැමීමට අදහස් කරන්නේය. එබැවින් ඔබගේ අදහස කුමක්දැයි විමසුවේය. ඒට ඔවුන් ඔහුටද ඔහුගේ සහෝදරයාටද කාල අවකාශයක් ලබාදී විවිධ නගරයන්ට කැඳවන්නන් යවනු. ඔවුන් සූනියමෙහි නිපුණත්වයෙන් යුත් අය සියල්ලන්ව ඔබ වෙත කැඳවාගෙන එනු ඇතැයි පැවසූහ. එසේ යැවීමෙන් විවිධ දිශාවන්හි සිටි සූනියම්කරුවන් ෆිර්අවුන් වෙත පැමිණ අපි මූසාව පරාජය කළහොත් නීත වශයෙන්ම අපට ඒට සරිලන ත්‍යාගයන් කිසිවක් ඇත්තී දැයි විමසූහ. ඒට ඔහු එසේය. ඔබට ත්‍යාගයන් නැත. තවද නීත වශයෙන්ම ඔබ අපගේ රාජ්‍ය සභාවේද අපට ඉතාමත් සමීපයන් වශයෙන් සිටින්නෙහු යැයි කීවේය. පසුව එම සූනියම්කරුවන් මූසාට "ඌ මූසා, පළමුවෙන් ඔබගේ සැරයටිය ඔබ වීසි කරන්නෙහිද? නැතහොත් අපි වීසි කරන්න දැයි විමසෝහ." ඒට මූසා ඔබ පළමුවෙන් වීසි කරනු යැයි පැවසුවේය. එසේ ඔවුන් වීසි කර ජනතාවගේ ඇස් බැඳ ඔවුන්ව තිගැස්සනසේ පත් කර ඉමහත් වූ සූනියමක් පෙන්වූහ. ඒ අතර අපි "ඌ මූසා, ඔබගේ සැරයටිය වීසි කරනු යැයි ඔහුට වහී මගින් දැනුම් දුන්නෙමු." එසේ ඔහු වීසි කළ විට එවලේම එය විශාල නාගයක බවට පත්වී ඔවුන් සූනියම මගින් මනක් කල්පිත කළ සියල්ල ගිල දැමුවේය. මෙසේ ඔවුන් කළ සියල්ල නිෂ්ඵල වී සත්‍යය තහවුරු විය. එබැවින් උඩඟු වූ ඔවුන්ව එහිදීම පරාජය කරනු ලැබූහ. එබැවින් ඔවුන් අවමානයට ලක්වූහ. තවද එම සූනියම්කරුවන් හිස නවා සුජූද් කර සකල ලෝකවාසීන් සියල්ල උත්පාදනය කර පෝෂණය කරන්නා වන මූසා හාරුන්ගේ දෙවියන්ව අපි විශ්වාස කළමු යැයි පැවසූහ. ඒට ෆිර්අවුන් ඔවුන්ට "ඔබට මා අනුමැතිය ලබාදීමට පෙරම ඔබ මූසා හාරුන් ආදීන්ගේ දෙවියන් වන ඔහුව විශ්වාස කළෙහුය. නීත වශයෙන්ම මෙම නගරවාසීන්ව එයින් පිටමං කර හැරීමට ඔබ මූසා සමග එක්කාසු වී කළ කුමන්ත්‍රණයකි මේ. මෙම කුමන්ත්‍රණයේ ඵල විපාක ඉතාමත් ඉක්මනින් ඔබ දැනගන්නෙහුය. නීත වශයෙන්ම මා ඔබගේ අත්පා මාරුවෙන් මාරුවට කපා ඔබ සියල්ලන්ව කුරුසෙහි තබා ඇනගසන්නෙමි යැයි කීවේය. එයට ඔවුන් එසේ වුවහොත් නීත වශයෙන්ම අපි අපගේ දෙවියන් වෙතම ආපසු හැරී යන්නෙමු. ඒ ගැන අපට කිසිම දුකක් නැතයැයි පැවසූහ. තවද අප වෙත පැමිණි අපගේ දෙවියන්ගේ සාධකයන් අපි විශ්වාස කළා මිස වෙන කිසිම වැරැද්දක් ඔබ අප වෙතින් දකින්නෙහිදැයි පවසා අපගේ දෙවියනේ අප කෙරෙහි ඉවසීම පහළ කරනු මැනව. ඔබට සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන් අපව පත්කර අපව ඔබ අත්පත් කරගනු මැනවයයිද ප්‍රාර්ථනා කළහ. එයට ෆිර්අවුන්ගේ ජනතාවගෙන් වූ ප්‍රධානයෙන් ෆිර්අවුන්ට මූසාද ඔහුගේ ජනතාවද භූමියෙහි අපරාධ කර ඔබවද ඔබ විසින් ඇති කරන ලද දෙවිවරුන්වද ප්‍රතික්ෂේප කර දමන මෙන් ඔබ ඔවුන්ව අත්හැර දමන්නෙහිදැයි විමසූහ. එයට ඔහු නොයිසේය. ඔවුන්ගේ පිරිමි දරුවන්ව කපා දමා ඔවුන්ව අවමන් කර දමනු පිණිස ඔවුන්ගේ ගැහැණු දරුවන්ව පමණක්
පන පිටින් ජීවත් වන්නට ඉඩ හරින්නෙමු. නීත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි ආධිපත්‍යය තබා ඇත්තෙමු. එබැවින් අපි කැමති අන්තමටම ඕන දෙයක් කළ හැකියයයි ඔහු කීවේය. එයට මූසා තම ජනතාවට ඔබ අල්ලා වෙතින් උදව් උපකාර ඉල්ලා ෆිර්අවුන්ගෙන් ඔබට ඇතිවන දුක් ගැහැට ඉවසා දරා ගනෝ. නීත වශයෙන්ම මෙම භූමිය අල්ලාට අයිතිය. මෙය තම වහලුන්ගෙන් තමන් අදහස් කරන අයට අයිති කර දෙනු ඇත. හොඳ අවසානය අල්ලාටම බිය වන්නන්ටයයි පැවසුවේය. එයට මූසාගේ ජනතාව ඔහුට ඔබ අප වෙත පැමිණීමට පෙරද අපිව හිංසා පීඩා කරනු ලැබුවෙමු. ඔබ පැමිණි පසුවද හිංසා පීඩා කරනු ලබමින්ම සිටින්නෙමු. ඔබගේ පැමිණීමෙන් අපට කිසිම ප්‍රයෝජනයක් ඇති වූයේ නැතයයි පැවසූහ. ඒට මූසා ඔබගේ දෙවියන් ඔබගේ සතුරන්ව විනාශ කර දමා ඔවුන්ගේ භූමියට ඔබව අධිපතියන් බවට පත් කළ හැකිය. එයද ඔබ කිසි හැසිරෙන්නේ දැයි යන්න අවධානය කර බැලීම සඳහා යයි පැවසුවේය. පසුව ෆිර්අවුන්ගේ ජනතාව සාගතයෙන් පීඩාවට පත් කර ඔවුන්ගේ ගොවිතැන් අස්වැන්න අඩු කර දඬුවම් කළෙමු. මෙමකින් ඔවුන්ට හොඳ වැටහීමත් අත්කර ගැනීමට ඉඩ තිබුණේ. එහෙත් ඔවුන්ට යම් කිසි යහපතක් සිදුවන විට මේ අපට ලැබෙන්නට තිබුණු බැවින් එය අපට ලැබුණියයිද ඔවුන්ට යම් කිසි විපතක් ඇති වූ විට මේ අපට පැමිණිය යුතු දෙයක් නොව එහෙත් මූසලකමෙන් යුත් එම මූසාගෙන්ද ඔහුගේ ජනතාවකින්ද පැමිණියේ යයිද පැවසූහ. ඔවුන්ට සිදු වූ මෙම දුර්භාග්‍යය අල්ලාගේ සිතුවිල්ලක් යන්න ඔවුන් දැනගත යුතු නොවේද? එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දැනගත්තේ නැත. තවද ඔවුන් මූසාට ඔබ අපිව වසඟ කර ගැනීම සඳහා කොපමණදෝ පුදුමාකාර ප්‍රාතිහාරයන් ඔබ අප ඉදිරියේ ගෙන ආවද අපි ඔබව විශ්වාස නොකරන්නෙමු යයි පැවසූහ. එබැවින් ඔවුන් කෙරෙහි වැස්ස සමග එන සුලිසුළඟ, පළගැටියන්, උකුණන්, ගෙම්බන්, ලේ ආදී පැහැදිලි මෙම ප්‍රාතිහාරයන් එකක් පසුපසින් එකක් වශයෙන් අපි යැව්වෙමු. මින් පසුවද ඔවුන් උඩඟු වී වැරදි කරන ජනතාවක් වශයෙන්ම සිටියහ. ඔවුන් කෙරෙහි මේවායේ යම්කිසි දඬුවමක් පැමිණෙන සෑම විටම ඔවුන් මූසාට "ඕ මූසා, ඔබගේ ප්‍රාර්ථනාව බාරගන්නා බවට ඔබට ඔහු ලබා දුන් පොරොන්දුවට අනුව මෙම අමාරුකම පහ කරන මෙන් ඔබගේ දෙවියන්ගෙන් අප වෙනුවෙන් ඔබ ප්‍රාර්ථනා කරනෝ. අපගෙන් මෙම දඬුවම ඔබ පහ කළහොත් නීත වශයෙන්ම අපි ඔබව විශ්වාස කර ඉස්රායෙල් පරම්පරාවේ දරුවන්වද නීත වශයෙන්ම අපි ඔබ සමග යවන්නෙමු යයි පැවසූහ. අපි ඔවුන්ගේ දඬුවම පහ කළ සෑම විටම ඔවුන් තමන්ගේ පොරොන්දුවට වෙනස්කම් කරමින්ම සිටියහ. මෙසේ ඔවුන්ට සිදු වූ අවසාන වාරය ඔවුන් අත්කරගන්නා තුරු නැවත නැවතත් වෙනස්කම් කරමින්ම සිටියහ. එබැවින් ඔවුන් අපගේ ප්‍රාතිහාරයන් ගණනයට නොගෙන එසේ ඒවා බොරු කරමින් සිටි හේතුවෙන් ඔවුන්ව මුහුදෙහි ගිල්වා තමා ඔවුන්ගෙන් අපි පලිගත්තෙමු. එබැවින් කවුරුන්ව මොවුන් දුබලයන් යයි අවමානෙන් යුතුව අදහස් කරමින් සිටියෝද එම ජනතාවටම ඉතාමත් භාග්‍යයෙන් පෙරේ ඔවුන්ගේ භූමියෙහි නැගෙනහිර පැත්තද බස්නාහිර පැත්තද ආදී සියල්ලමද අයිති කර දුන්නෙමු. එබැවින් ඊශ්‍රායෙල් පරම්පරාවේ දරුවන් ෆිර්අවුන්ට ඇති වූ අමාරුකම් ඉවසීමෙන් යුතුව විඳතරාගත් හේතුවෙන් ඔවුන්ට ඔබගේ දෙවියන් දුන් පොරොන්දුව ඉතාමත් හොඳ අන්දමටම ඉටු කරනෝ. ෆිර්අවුන්ද ඔහුගේ ජනතාවද නිර්මාණය කර තිබූ දෑද ඉදිකර තිබූ අතිවිශාල මාලිකාවන්ද අපි සමතලා කර දැමුවෙමු. අපි ඉස්රායිල පරම්පරාවේ දරුවන්ව
මුහුද පසු කර කැඳවාගෙන ගිය අවස්ථාවේදී තමන්ගේ පිළිරූ ආරාධනා කරමින් සිටි එක් සමූහයක් අසලින් ඔවුන් ගමන් කරමින් සිටි විට එය අවධානයෙන් යුතුව බැලූ ඔවුන් මූසාට "ඕ මූසා, ඔවුන් තබාගෙන ඇති පිළිරුවක් වැනි පිළිරුවක් අපටත් අපි නැමදුම් කිරීමට ඇති කර තබනු යැයි පැවසූහ." එයට ඔහු මූසා නීත වශයෙන්ම ඔබ දැනුමක් නැති අඥානීන් වශයෙන් සිටින්නෙහු යැයි පැවසුවේය. තවද පිළිරූ ආරාධනා කරන ජනතාව ගෙන හැර දක්වමින් නීත වශයෙන්ම මොවුන් අනුගමනය කළ ධර්මය විනාශ විය හැකිය. ඔවුන් කරන දෑ සියල්ල අනවශ්‍ය දෑයි. කිසිම ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ නැතයැයි පැවසුවේය. තවද අල්ලා නොවන දෑද මා ඔබට දෙවියන් බවට පත් කර තබන්නේ. ඔහුම ඔබව සකල ලෝකවාසීන් සියල්ලන්ටම වඩා උසස් කර තැබුවේය යයිද ඔහු පැවසුවේය. ඉස්රායිල පරම්පරාවේ දරුවනේ, ඔබට ඉතාමත් දරුණු වේදනා කරමින් සිටි ෆිර්අවුන්ගේ සමූහයෙන් අපි ඔබව බේරා ගැනීම ගැන ඔබ සිතා බලනු. ඔවුන් ඔබගේ පිරිමි දරුවන්ව මරා දමා ඔබගේ ගැහැණු දරුවන්ව පමණක් පනපිටින් ජීවත්වීමට ඉඩ හැර තිබුණි. මෙයින් ඔබට ඔබගේ දෙවියන් විසින් ඉමහත් පිරික්සුමක් ඇති වී තිබුණේ. මූසාට අපි රාත්‍රීන් 30ක් පොරොන්දු වී තිබුණෙමු. පසුව ඒ සමග රාත්‍රීන් 10ක් එක්කාසු කළෙමු. එබැවින් ඔහුගේ දෙවියන්ගේ වාරය රාත්‍රීන් 40ක් වශයෙන් පූර්ණය විය. ඒ සමගම මූසා තම සහෝදර හාරෝන්ට ඔබ ඔබගේ ජනතාව අතරේ මගේ ස්ථානයේ සිටිමින් ඔවුන්ව දැහැමියන් බවට පිළිසකර කරනු මැනව. තවද අපරාධකාරයන්ගේ මාර්ගය ඔබ අනුගමනය නොකරනු යැයි පැවසුවේය. අපි සඳහන් කළ ස්ථානයට සඳහන් කළ වේලාවට මූසා පැමිණි අවස්ථාවේදී ඔහුගේ දෙවියන් ඔහු සමග කතාබහ කළේය. එවිට මූසා තම දෙවියන්ට "මගේ දෙවියනේ, මා ඔබව මගේ දෑසෙන් බැලීමට ආශා කරන්නෙමි. ඔබව මාහට පෙන්වනු මැනවයයි කීවේය." ඊට දෙවියන් කෙලින්ම මාව දැකීමට ඔබට කිසි කලෙකත් නොහැකිය. ඒත් මෙම කන්ද ඔබ බලනෝ. එය තමන්ගේ ස්ථානයෙහි ස්ථාවරව සිටියහොත් පසුව ඔබ මාව දකින්නෙහි යැයි පැවසුවේය. ඔහුගේ දෙවියන් එම කන්ද මත දිස් වූ වහාම එය සුණු විසිනු වී ගියේය. මූසා තිගැස්සී සිහි මූර්ඡාවී ඇදවැටුනේය. ඔහුට සිහිය පැමිණි පසු දෙවියන්ට "ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මා ඔබව බැලීමට ඉල්ලීමේ වරදින් ඈත් වී ඔබ වෙතින් සමාව ඇයද සිටින්නෙමි. තවද ඔබව විශ්වාස කරන්නන්ගෙන් මා පළමුවැන්නා වන්නෙමි" යැයි කීවේය. එයට දෙවියන් "ඕ මූසා, මගේ දූතයා වශයෙන් යැවීමටද මා සමග කතාබහ කිරීමටද මේ කාලේ වාසය කරන මිනිසුන් සියල්ලන්කින්ම නීත වශයෙන්ම මා ඔබව තෝරාගෙන ඇත්තෙමි. එබැවින් මා ඔබට ලබා දෙන දැය තදින් අල්ලාගෙන ඒ වෙනුවෙන් ස්තුති කරමින් සිටිනු මැනවයයි කීවේය. අපි ඔහුට ලබා දුන් ගල්ලෑල්ලෙහි හොඳ ඔවදන් සියල්ලද සෑම නියෝගයෙහිම විස්තරයද ඔහු වෙනුවෙන් අපි ලියා ඔබ මේ තදින් අල්ලාගෙන එහි ඇති හොඳ දෑ අරගන්නාමෙන් ඔබගේ ජනතාවට ඔබ අනකරනු මැනව. ඔබට වෙනස්කම් කරන පාපතරයන් රැඳී වාසය කරන ස්ථානය ඉතාමත් ඉක්මනින් මා ඔබට පෙන්වන්නෙමි යැයිද අපි කීවෙමු. අසාධාරණී භූමියෙහි උඩකුකමින් හැසිරෙන්නන් මගේ නියෝගයන් ප්‍රතික්ෂේප කරන ලෙසට පත් කරන්නෙමි. එබැවින් ඔවුන් සාධකයන් සියල්ල තම දෑසින් දුටුවද ඒවා විශ්වාසම නොකරන්නාහ. එසේම ඍජු මාර්ගයේ ඔවුන් දුටුවද
ඔවුන් එය තමන් යා යුතු මාර්ගයේ වශයෙන් බාර නොගන්නාහ. එහෙත් වැරදි මාර්ගයේ දුටුවහොත් නම් එයම තමන් යා යුතු මාර්ගයේ වශයෙන් බාරගන්නාහ. නීත වශයෙන්ම ඔවුන් අපගේ ආයාවන් බොරු කර ඒවා ප්‍රතික්ෂේප කර නොසැලකිලිමත්ව සිටීමම මෙයට හේතුව වේ. එබැවින් කවුරුන් අපගේ ආයාවන්ද පරලොවදී අපිව හමුවීමද බොරු කරන්නෝද ඔවුන්ගේ හොඳ ක්‍රියාවන් සියල්ල විනාශ කර දමනු ඇත. අපගේ ආයාවන් බොරු කර ඔවුන් කරමින් සිටි නපුරු අපරාධයන්ට මිස වෙන කිසි දෑකට ඵල විපාක දෙනු ලබන්නෙහුද. තම දෙවියන් සමග කතා බහ කිරීමට මූසා ගිය පසු මූසාගේ ජනතාව තමන්ගේ ආභරණ මගින් තනන ලද වසු පැටවෙකුගේ පිළිරුව දෙවියෙකු වශයෙන් ඇරගත්හ. එයට ගවයෙකුගේ ශබ්දයක් වැනි ශබ්දයක්ද තිබුණේ. එහෙත් එය පණ නැති නිකම් පිළිරුවකි. නීත වශයෙන්ම ඔවුන් සමග කතා කරන්නේ නැත. ඔවුන්ට කිසිම මාර්ගයක් දැනුම් දෙන්නේ නැත යන්නද ඔවුන් අවධානය කළ යුතු නොවේද. එහෙත් ඔවුන් එය දෙවියෙකු වශයෙන් ගෙන එමගින් තමන්ට තමන්ම හානියක් කරගත් අය බවට පත් වූහ. ඔවුන් නීත වශයෙන්ම මාර්ගයේ වැරද ගියමු යන්න දැක පසුතැවිලි වූ අවස්ථාවේදී අපගේ දෙවියන් අපට දයාව පහල කර අපව අපගේ වැරදිවලට සමාව නොදුනහොත් නීත වශයෙන්ම අපි පරාජිතයන් බවට පත් වන්නෙමු යැයි පැවසූහ. මේට සවන් දුන් මූසා කෝපයෙන් යුතුවද ශෝකයෙන් යුතුවද තම ජනතාව වෙත ආපසු හැරී පැමිණි අවස්ථාවේදී ඔවුන්ට මා නොසිටි අවස්ථාවේදී ඔබ කළ මෙම කාරණාව ඉතාමත් නපුරුය. ඔබගේ දෙවියන්ගේ නියෝගය වන දඬුවම ඔබ ඉක්මන් කරන්නෙහුදැයි විමසා දෙවියන්ගේ අනලියන ලද ගල්ලෑල්ල විසිකර දමා තම සහෝදරයාගේ හිස කෙස් වලින් අල්ලා තමන් දෙසට ඇද්දේය. එයට ඔහු මගේ මවගේ පුතුනේ මෙම ජනතාව නීත වශයෙන්ම මාව බෙලහීන කර මාව මරා දමන්නටද ඉදිරිපත් වූහ. එයින් මා කිසිවක් කර කියාගත නොහැකි විය. එබැවින් මාව අවමන් කර මගේ සතුරන් සිනහවීමට ඔබ ඉඩ නොතබනු මැනව. මෙම අපරාධකාර ජනතාව සමග මාව එක්කාසු නොකරනු මැනවයයි කීවේය. පසුව මූසා දෙවියන්ට මගේ දෙවියනේ මටත් මගේ සහෝදරයාටත් ඔබ වර්ධට සමාව ලබා දෙනු මැනව. ඔබගේ දයාවෙහිද අපව එක්කාසු කරගනු මැනව. ඔබ දයාව දක්වන්නන්ගෙන් ඉතාමත් උසස් දයාලුවෙකි යැයි ප්‍රාර්ථනා කරමින් කීවේය. පසුව දෙවියන් මූසාට මෙසේ කීවේය. කවුරුන් වසු පැටවා දෙවියෙකු වශයෙන් ඇරගත්තෝද ඔවුන්ව නීත වශයෙන්ම ඔවුන්ගේ දෙවියන්ගේ කෝපයද අවමානයද මෙලොව ජීවිතයේදීම ඉතාමත් ඉක්මනින් පැමිණ සේන්තුවනු ඇත. බොරුව මනක්කල්පිත කරන්නන්ට මේ අන්දමටම අපි පලවිපාක දෙන්නෙමු. එහෙත් මෙවැනි පාපයන් කරමින් සිටිය අයගෙන්ද කවුරුන් ඉන් පසුව පසුතැවිලි වී එයින් ඈත් වී ඇත්තෙන්ම විශ්වාස කරන්නෝද ඔවුන්ගේ පාපයන්ට ඉන් පසුව නීත වශයෙන්ම ඔබගේ දෙවියන් සමාවදී දයාව පහල කරන්නික වශයෙන් සිටින්නේය. මූසාගේ කෝපය සංසිදී ගිය පසු ඔහු එම ගල් ලෑලි ඇරගත්තේය. ඒවායේ ඇඳ තිබූ දෑන් තමන්ගේ දෙවියන්ට බියවන්නන්ට ඍජු මාර්ගයේද වරප්‍රසාදයන්ද තිබුණි. මූසා අපි සඳහන් කළ වේලාවට තූර් නැමති කන්දට තමන් සමග යාම සඳහා තම ජනතාවකින් පිරිමි 70 දෙනෙකු තෝරාගත්තේය. ඔවුන්ව භූමි කම්පාව අල්ලාගත් විට සිහි මූර්ඡාවී වැටුණු ඔහු තම දෙවියන්ට මගේ දෙවියනේ අපව විනාශ කර දැමිය යුතුයයි ඔබ අදහස් කළේ නම් මීට පෙරම මාවද මොවුන්වද විනාශ කර දමන්නට ඉඩ තිබුණා නොවේද?
අපගින් වූ අඥානයන් සමහරෙක් කළ වරදට අප සියල්ලන්වම ඔබ විනාශ කර දමන්නේහුද? මේ ඔබගේ පිරික්සුම මිස වෙන කිසිවක් නැත. මෙමකින් ඔබ අදහස් කරන්නන්ව මාර්ගයේ වැරද යාමට සලස්වන්නේය. ඔබ අදහස් කරන්නන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබයි අපගේ ආරක්ෂකයා. එබැවින් ඔබ අපට සමාව දී අපට ඔබ දයාව පහළ කරනු මැනව. සමාව ලබා දෙන්නන් සියල්ලන්ගෙන්ම ඔබම ඊටමත් ශ්‍රේෂ්ඨයයිද ප්‍රාර්ථනා කර කීවේය. තවද දෙවියනේ, මෙලොව ඔබ අපට යහපතක්ම මනක් කල්පිත කරනු මැනව. එසේම පරලොවදීද එසේ කරනු මැනව. නීත වශයෙන්ම අපි ඔබ දෙසටම මුහුණලා සිටින්නෙමු යයිද ප්‍රාර්ථනා කළේය. ඔහු දෙවියන් මා අදහස් කරන්නන්ට මගේ දඬුවම පැමිණ සේන්තු වනු ඇත. එහෙත් මාගේ වරප්‍රසාදයන් සියල්ලද මා තුළ ගැබ්වී ඇත. එබැවින් කවුරුන් මාහට බියවේද? සකාත් ගෙවමින්ද සිටින්නෝද? ඔවුන්ටද කවුරුන් අපගේ ආයාවන් ඇත්තෙන්ම විශ්වාස කරන්නෝද? ඔවුන්ටද මගේ වරප්‍රසාදයන් වන එය මා මනක් කල්පිත කරන්නෙමු යයි පැවසුවේය. එබැවින් ඔවුන්ගින් කවුරුන් ලියන්නට දැනුමක් නැති අපගේ දූතයා වන මෙම නබිව අනුගමනය කරන්නෝද? ඔවුන් තමන් වෙත ඇති තවුරාතේහිද ඉන්ජීල්හිද මොහු ගැන ලියනු ලැබ ඇති දැය දකින්නෙහුය. මෙම දූතයා නම් ඔවුන්ව දැහැමි කාරණාවන් කරන මෙන් අනකර පාපතර ක්‍රියාවන්ගෙන් ඔවුන්ව ඈත් කරනු ඇත. හොඳ දෑම ඔවුන්ට අනුමත කර තබනු ඇත. නපුරු දෑ ඔවුන්ට වලක්වා හරිනු ඇත. තවද ඔවුන්ගේ අමාරුකම් ඔවුන්ගෙන් පහකර ඔවුන් කෙරෙහි වූ බැමි බන්ධනයන්ද දෙවියන්ගේ විවිධ දැඩි නියෝගයන්ද දෙවියන්ගේ අනුමැතියෙන් පහකර හරිනු ඇත. එබැවින් ඔවුන් ඔහුව ඇත්තෙන්ම විශ්වාස කර ඔහුව ශක්තිමත් කර ඔහුට උදව් උපකාර කර ඔහු කෙරෙහි පහළ කරන ලද ආලෝකය මෙම ධර්මය අනුගමනය කරන්නෝද ඔවුන්ම ජයග්‍රාහකීන්ය. නබී ඔබ මෙසේ පවසනු. මිනිසුනේ, ඔබ කුමන දේශයක අය වුවද කුමන සමූහයක අය වුවද ඇත්තෙන්ම මා ඔබ සියල්ලන්ටම අල්ලා විසින් එවන ලද එක් දූතයෙකි. අහස්හිද භූමියෙහිද රාජ්‍යය ඔහුටම අයත්ය. නැමදුමට හිමි දෙවියා ඔහු මිස වෙන කිසිවෙකුත් නැත. ඔහුම පණ දෙන්නේය, මරණයටද පත් කරන්නේය. එබැවින් එම අල්ලාවද ලියන්නට දැනුමක් නැති නබිවන ඔහුගේ දූතයාවද ඔබ විශ්වාස කරනු මැනව. ඔහු පවා අල්ලාවද ඔහුගේ ආයාවන්ද විශ්වාස කරන්නේය. එබැවින් ඔබ ඍජු මාර්ගය අත්කර ගැනීම පිණිස ඔහුවම ඔබ අනුගමනය කරනු. මූසාගේ ජනතාවගෙන් එක් සමූහයක් සිටින්නාහ. ඔවුන් තමන් සත්‍ය මාර්ගයෙහි යන අතර ජනතාවටද සත්‍ය මාර්ගය දැනුම්දී එමගින් සාධාරණයද කරන්නාහ. මූසාගේ ජනතාව සමූහයන් 12කට බෙදුවෙමු. මූසා වෙත ඔහුගේ ජනතාව බීමට ජලය ඉල්ලූ විට අපි ඔහුට ඔබගේ සැරෑටිය මගින් මෙම ගලට ගසනු මැනවයයි ඔහුට වහී දැනුම් දුන්නෙමු. එසේ ඔහු ගැසූ විට එයින් උල්පත් 12 ගලා බසින්නට විය. සමූහයන් 12න් සෑම සමූහයම එයින් තමන් පානය කළ යුතු තොටුපළ විශේෂයෙන් දැනගත්හ. තවද ඔවුන් කෙරෙහි වලාකුළු සෙවන දෙනසේ සැලැස්සුවෙමු. ඔවුන් වෙනුවෙන් මන්නු සල්වාද පහල කර ඔබට ලබාදී ඇති මෙම ආහාරයන් දිනපතා අනුභව කරමින් සිටිනු. එයින් කිසිවක් හෙටට යයි එක්කාසු කර නොතබනු යයිද පැවසුවෙමු. එසේ තිබියදී ඔවුන් අපට වෙනස්කම් කළහ. මෙබැවින් ඔවුන් අපට කිසිම හානියක් කර දැමුවේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම අපරාධ කරගත්හ.
තවද ඔවුන්ට ඔබ මෙම ගමෙහි වාසය කරනු මෙහි ඔබ කැමති ඕනෑම ස්ථානයක කැමති ආහාරද්‍රව්‍යයක් ආහාරයට ගනු. තවද හිත්තතුන් අපගේ පව්බර පහ කරනු මැනවයයි පවසමින්ම එහි දොරටුවෙන් හිස නවා ඇතුළු වනු. අපි ඔබගේ වැරදිවලට ක්ෂමා කර හරිමු. හොඳක් කරන්නන්ට පසුවත් අධික වශයෙන්ම අපි හොඳ පළවිපාක ලබා දෙන්නෙමු යයි ඔවුන්ට කියනු ලැබීමට ඔවුන්ගෙන් සීමාව ඉක්ම වූවන් නම් ඔවුන්ට කියනු ලැබූ වදනවන හිත්තතුන් යන්න වෙනස් කර හිත්තතුන් ගෝදම්බෝ විශේෂයක් යැයි පැවසූහ. එබැවින් මෙසේ ඔවුන් සීමාව ඉක්මවායාමේ හේතුවෙන් අපි ඔවුන් කෙරෙහි අහසින් දඬුවම් පහල කර තැබුවෙමු. නබී මුහුදු වෙරළේ සිට එක් රටක ජනතාව ගැන ඔබ ඔවුන්ගෙන් විමසනු. විවේක දිනවන සෙනසුරාදා දින මාළු දඩයම් නොකළ යුතුය යයි තහනම් කර තිබේදී ඔවුන් සීමාව ඉක්මවා මාළු දඩයම් කරමින් සිටියහ. මන්දයත් සෙනසුරාදා දිනයන්හි එම මුහුදේ මාළු ඔවුන් ඉදිරියට පැමිණ ජලයේ උඩ මට්ටමෙහි තමන්ගේ හිස දිගු කරමින් සිටියේය. සෙනසුරාදා නොවන දිනයන්හි ඔවුන් වෙත එසේ උන් පැමිණින්නේ නැත. ඔවුන් පාපයන් කරමින් සිටි හේතුවෙන් ඔවුන්ව මෙසේ ඉතාමත් දරුණු පිරික්සුමට ලක් කළෙමු. මෙය එම රටේ සිටි හොඳ අය ඔවුන්ට හොඳ ඔවදන් දී වළක්වා දැමූහ. මෙය දුටු ඔවුන්ගෙන් එක් සමූහයක් මොවුන්ට අල්ලා කවුරුන්ව විනාශ කර දැමිය යුතුය යයි හෝ නැතහොත් දරුණු දඬුවමට ඇතුළත් කළ යුතුය යයි හෝ අදහස් කර සිටින්නේද? එම ජනතාවට ඔබ කුමක් නිසා හොඳ ඔවදන් දෙන්නෙහුදැයි විමසූහ. එයට ඔවුන් මෙබැවින් අපි ඔබගේ දෙවියන් වෙත අපගේ වගකීමෙන් මිදෙන්නට අපි හොඳ ඕදන් දෙන්නෙමු යයිද? එබැවින් මාළු අල්ලන ඔවුන් එයින් ඈත්විය හැකි යයිද පිළිතුරු දුන්හ. ඔවුන්ට අනතුරු අඟවනු ලැබූ දැය ඔවුන් කිසි ගන්නයට නොගෙන අමතක කර දමා පසුවද මාළු ඇල්ලීමට ඉදිරිපත් වූ බැවින් පාපයෙන් ඈත් වී පැමිණි අයව අපි බේරාගෙන සීමාව ඉක්ම වූවන්ව ඔවුන් කරමින් සිටි පාපයන්හි හේතුවෙන් දරුණු දඬුවම මගින් අපි අල්ලා ගත්තෙමු. එබැවින් තහනම් කරනු ලැබූ සීමාව ඔවුන් ඉක්මවා යාම නිසා ඔවුන්ට ඔබ දීන වූ වඳුරන් බවට පත්වනු යයි අපි ශාප කර පැවසුවෙමු. නබී ඔවුන්ට දරුණු වදහිංසා ගෙන දිය හැකි අයම ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පවත්වන මෙන් අවසාන දින දක්වා ඔහු යවනු ඇතැයි ඔබගේ දෙවියන් ඔවුන්ට නිවේදනයක් නිකුත් කිරීම ගැන ඔබ ඔවුන්ට මතක් කර දෙනු මැනව. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් දඬුවම් දීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි. නමුත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද කරුණාවන්තයෙකු වශයෙන්ද සිටින්නේය. ඔවුන්ව මෙලොවෙහි විවිධ සමූහයන් වශයෙන් භූමියෙහි බොහොමයක් ප්‍රදේශයන්ට සීසීකඩ කර හැරියෙමු. ඔවුන්ගෙන් හොඳ අයද සිටින්නාහ. මෙසේ නොමැතිව ඔවුන්ගෙන් නපුරු අයද සිටින්නාහ. ඔවුන් පාපෙන් මිදීම පිණිස හොඳ දෑ මගින්ද නපුරු දෑ මගින්ද අපි ඔවුන්ව පිරික්සුවෙමු. ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ ස්ථානය පොඩ්ඩක් හෝ සුදුසුකමක් නැතිව බොහොමයක් දෙනා අත්කරගත්හ. ඔවුන් තමන්ම ධර්මයට අයිතිකරුවන් යයි පවසා මෙම අල්ප ලොවෙහි වස්තුන් ලබාගෙන ඒට සරිලන ආකාරයට ධර්ම ආයාවන් පෙරලන්නාහ. තවද මෙම අදහස ගැන අපිව ක්ෂමා කරනු ලබන්නෙමු යයිද පවසන්නාහ. ධර්මයෙහි මොවුන් පෙරලූ දය පසුවත් පෙරමෙන් පෙරලීම සඳහා මේ ආකාරයටම සුළු වස්තුන් පසුවත් ඔවුන් වෙත පැමිණෙන විට එයත් ලබා ගන්නාහ. ඔවුන් අල්ලා කෙරෙහි සත්‍යය මිස බොරු නොපැවසිය යුතුය යයි ඔවුන්ගේ ධර්මය මගින් ඔවුන්ගෙන් පොරොන්දු ලබා නොගත්තෙහිද. එහි ඇති දෑ ඔවුන් සමුදීරණය කරමින්ද සිටින්නාහ. එහෙත්
එහි ඇති දෑ ගණනයට ගනු ලබන්නේ නැත. බය භක්තිකයින්ට පරලොව නිවසම ඉතාමත් උසස්ය. ධර්මයේ හිමි යුදෙව්වනේ මෙතරම් දෑක්වත් ඔබ වටහා ගත යුතු නොවේද? කවුරුන් මෙම ධර්මය පොඩ්ඩක් හෝ වෙනස් නොකර තදින් අල්ලාගෙන සලාතේද නොකඩවා ඉටු කරමින් සිටින්නෝද? එවැනි හොඳ අයගේ ඵල විපාක නියත වශයෙන්ම අපි නිෂ්ඵල කරන්නේ නැත. තමන් මත වැටේවි යයි ඔවුන් අදහස් කරමින් සිටිනසේ සිනායි කන්ද ඔවුන්ට ඉහලින් මුදුන් වහලයක් මෙන් නවතා තබා ඔවුන්ට අපි ඔබට ලබා දුන් ධර්මය තදින් අල්ලා ගනු. එහි ඇතිදැය සෑම විටම අවධානයෙන් යුතුව තබනු. එමකින් ඔබ පරිශුද්ධවන්තින් බවට පත්විය හැකිය යයි අපි ඔවුන්ට පැවසීම නබී ඔබ ඔවුන්ට මතක් කර දෙනු. නබී ඔබගේ දෙවියන් ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන ඔවුන්ගේ පිටකොන්දෙන් ඔවුන්ගේ පරම්පරා දරුවන්ව ඉකුත් කර ඔවුන් තමන්වම ඔවුන්ට සාක්ෂියක් වශයෙන්ද තබා ඔවුන්ට මා ඔබගේ දෙවියන් නොවෙදයයි විමසූ විට ඇත්තය ඒ ආකාරයටම අපි සාක්ෂි දරන්නෙමු යයි ඔවුන්ගේ පැවසීම ඔබ ඔවුන්ට මතක් කර දෙනු. මන්දයත් මෙය කිසිවෙකුත් මතක් කර නොදෙන බැවින් නීත වශයෙන්ම අපි මෙය අමතක කර දමා නොසැලිකිලිමත්ව සිටීමු යයි පරලොව දිනදී ඔවුන් නොකියා සිටීම සඳහාද නැතහොත් බොරු දෙවිවරුන්ව සමානයන් කළේ අපි නොව අපට පෙර ඉකුත් වී ගිය අපේ මුතුන් මිත්තන්ය. අපි නම් ඔවුන්ගෙන් පසු පැමිණි ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ය. එබැවින් ඔවුන්ව අපි අනුගමනය කළෙමු. ඔවුන් කළ නොමනා ක්‍රියාවන් සඳහා ඔබ අපව විනාශ කර දැමිය හැකිදැයි ඔවුන් නොකියා සිටීම පිණිස මෙය අපි මතක් කර දෙන්නෙමු යයි නබී ඔබ පවසනු මැනව. ඔවුන් පාපයන්ගෙන් මිදීම සඳහා අපගේ ආයාවන් මෙසේ පැහැදිලිව විවරණය කර කීවෙමු. නබී ඔබ ඔවුන්ට බල්ආම් ඉබ්නු බාවුරා නැමති කෙනෙකුගේ ඉතිහාසය සමුදීරණය කර පෙන්වනු. ඔහුට අපි අපගේ සාධකයන් ලබාදී ගෞරව කර තබා තිබුණෙමු. එහෙත් ඔහු නයා තමාගේ හැව අරින්නාක් මෙන් එයින් සම්පූර්ණයෙන්ම පිටවී ගියේය. එබැවින් ෂයිතාන් ඔහු පිටුපසින් යන්නට ඌවේය. ඔහුගේ කුමන්ත්‍රණවලට පැටලී ඔහු මාර්ගයේ වැරද ගිය උන්ගෙන් කෙනෙකු බවට පත් වූවේය. අපි අදහස් කර තිබුණේ නම් අපගේ සාධකයන්ගේ හේතුවෙන් ඔහුව අපි ඉහළට ඔසවා ඇත්තෙමු. එහෙත් ඔහු මෙලොව සුවය දෙසට ඇලවී තම ශරීර සුවය ආශාවෙන් අනුගමනය කර හැරියේය. ඔහුගේ උදාහරණය එක් බල්ලෙකුගේ උදාහරණයට සමවන්නේය. ඔබ ඌව එලවා දැමුවද දිව එළියට දමා ගන්නේය. ඌව නොඑලවා අත්හැර දැමුවද දිව එළියට දමාගෙන ඉන්නේය. මෙයම අපගේ ආයාවන් බොරු කරන අනිත් මිනිසුන්ටද උදාහරණයක් වන්නේය. එබැවින් ඔවුන් කල්පනා කර ගවේෂණය කිරීම පිණිස එම ඉතිහාසය විටින් විට පවසනු මැනව. අපගේ ආයාවන් බොරු කළ ජනතාවගේ මෙම උදාහරණය ඉතාමත් නපුරුය. ඔවුන් තමන්ට තමන්ම හානියක් කරගත්ත. අල්ලා කවුරුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද? ඔහුම ඍජු මාර්ගය අත්කරගත් අයකි. කවුරුන්ව දුර්මාර්ගයෙහි අත්හැරදැමුවේද? ඔවුන් සම්පූර්ණයෙන්ම පරාජිතයින්ය. නීත වශයෙන්ම මිනිසුන්ගෙන්ද ජින්වරුන්ගෙන්ද බොහෝමයක් දෙනාව නිරිය සඳහාම අපි උත්පාදනය කර ඇත්තෙමු. ඔවුන් කෙබන්දන්දයත් ඔවුන්ට හෘදයන් නැත. එහෙත් එමකින් හොඳ ඔවතන් ඔවුන් වටහා නොගන්නාහ. ඔවුන්ට ඇස්ද ඇත. එහෙත් එමකින් මෙලොව ඇති සාධකයන් ඔවුන් නොබලන්නාහ. ඔවුන්ට කන් ඇත. එහෙත් එමකින් ඔවුන් හොඳ ඕදන්වලට සවන් නොදෙන්නාහ. මොවුන් සතුන් මෙන් සිටින්නාහ. තවද ඒවාටත් වඩා මාර්ගයේ වැරද ගියවුන් වශයෙන්ම සිටින්නාහ.
මෙවැන්නන්ම අපගේ ආයාවන් නොසලකා හැරිය උන් වන්නාහ. අල්ලාටම ඊටමත් අලංකාරවත් ශුද්ධ වූ නාමයන් අයත්ය. එබැවින් ඒවා මගින්ම ඔබ ඔහුව ආරාධනා කරනු. ඔහුගේ ශුද්ධ වූ නාමයන්ගෙන් වැරදි කරන්නන්ව අත්හැර දමනු. ඔවුන් තම අපරාධයන්ට සරිලන පළවිපාක ඊටමත් ඉක්මනින් අත්කරගනු ඇත. අපි උත්පාදනය කළ අයගෙන් සමහරෙක් ඇත. ඔවුන් සත්‍ය මාර්ගය අනුගමනය කරන අතර අනිත් ජනතාවටද දැනුම් දී එමකින්ම සාධාරණයේද ඉටු කරන්නාහ. කවුරුන් අපගේ ආයාවන් බොරු කරන්නෝද ඔවුන්ව ඔවුන් වටහා නොගන්නාසේ අපි අඩියෙන් අඩියට පහත් තත්වයකට බස්සවා නිරේහිද ඇතුළු කර හරින්නෙමු. මෙලොවදී මා ඔවුන්ට දීර්ඝ කාල අවකාශයක් ලබා දෙන්නෙමි. නීත වශයෙන්ම අපගේ සැලැස්ම ඊටමත් ස්ථීරය, වෙනස් කළ නොහැකිය. අපගේ දූතයා වන ඔවුන්ගේ මෙම මිතුරාට කිසිම පිස්සුවක් නැත යන්න ඔවුන් කල්පනා කර වටහා ගත යුතු නොවේද? ඔහු ප්‍රසිද්ධියේ බියගන්වා අනතුරු අඟවන්නෙකු මිස වෙන කිසිවක් නැත. අහසේ හා භූමියෙහි රාජ්‍යයේද අල්ලා උත්පාදනය කළ දෑද ඔවුන් බැලුවේ නැද්ද? ඔවුන්ගේ මරණ මංචකය ළඟා වී තිබිය හැකිය යන්නද ඔවුන් සිතුවේ නැද්ද? මේන් මෙම ධර්මයෙන් පසු කුමන පුවතක් නම් ඔවුන් විශ්වාස කරයිද? කවුරුන්ම අල්ලා වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේද? ඔහුට ඍජු මාර්ගය පෙන්වන්නෙකු වෙන කිසිවෙකුත් නැත. ඔවුන් තම දුර්මාර්ගයෙහිම වැටී දඟලන ලෙසට ඔහු අත්හැර දමන්නේය. නබියේ විනිශ්චය කාලය ගැන එය කවදා එන්නේ දැයි ඔවුන් ඔබකින් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු. එහි විනාශය මගේ දෙවියන්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. එය පැමිණෙන වේලාව ඔහු මිස වෙන කිසිවෙකුටත් පැහැදිලි කිරීමක්ද කළ නොහැකිය. ඒ අතරම අහස්හිද භූමියෙහිද ඉමහත් වූ සිදුවීම් සිදුවනු ඇත. හදිසියේ මිස එය ඔබ වෙත පැමිණෙන්නේ නැත. එය සම්පූර්ණයෙන්ම දැනගත් කෙනෙකු වශයෙන් ඔබව ඔවුන් සලකා ඒ ගැන ඔබකින් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු. එහි දැනුම අල්ලාහගේ සන්නිධානයෙහිම ඇත්තේය. මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු එය දැන නොගන්නාහ. තවද ඔබ මෙසේ පවසනු. අල්ලා අදහස් කළහොත් මිස මාහට කිසිම හොඳක් හෝ නරකක් හෝ කරගැනීමට මට ශක්තියක් නැත. මා ගුප්ත දෑ දැනගත හැකිනම් හොඳ දෑම අධික වශයෙන් සොයාගෙන ඇත්තෙමි. කිසිම නරකක් මාහට ළඟා වී නොමැත. මා පාපතරයන්ට බියගන්වා අනතුරු අඟවන්නෙකු හා විශ්වාසවන්තයින්ට සුභාරංචි දෙන්නෙකු මිස වෙන කිසිවක් නැත. එකම මිනිසෙකුගෙන් ඔබව උත්පාදනය කළ තැනැත්තා ඔහුය. ඔහු සමග සුවසේ එකට එකතු වී වාසය කිරීම සඳහා ඔහුගේ බිරිඳව ඔහුගෙන්ම උත්පාදනය කළේය. ඔහු තම දේහය මගින් වසාගත් විට ඇය ලුහු ගැබ්බරක් මගින් පහසු බරක් ඉසුළුවාය. පසුව එය ඔසවාගෙන ඇවිද්දාය. ඇය බර වැඩිවන විට ඔබ අපට හොඳ දරුවෙකු ලබා දුන්නහොත් නීත වශයෙන්ම ඔබට ස්තුතිය දක්වමින් සිටින්නෙමු යැයි ඒ දෙදෙනා තමන්ගේ දෙවියන් වන අල්ලා වෙතින් ප්‍රාර්ථනා කරමින් සිටියහ. මෙවැනි ප්‍රාර්ථනාවට අනුව ආදම්ගේ දරුවන් වන ඔවුන්ට දෙවියන් හොඳ දරුවෙකු ලබා දුන්නේ නම් ඔවුන්ගෙන් සමානයන් තබන්නන් ඒ ඔවුන්ට ලබාදීමෙහි ඔවුන්ගේ දෙවිවරුන්ද සහායට සිටියයැයි ඒවා දෙවියන්ට එක්කාසු කරන්නාහ. ඔවුන් කියන සමානයන් හා සහායයන්ගෙන් අල්ලා ඉතාමත් උසස්ය. යම් කිසි වස්තුවක් උත්පාදනය කිරීමට ශක්තියක් නොමැතිදෑ ඔවුන් ඔහුට සමානයන් වශයෙන් තබන්නෙහුද. ඒවාද ඔහු විසින්
උත්පාදනය කරනු ලැබූ දෑයයි. ඒවා මොවුන්ටම කිසිම උදව්වක් කිරීමට ශක්තියක් නොමැති දෑ වශයෙන් තිබෙන අතර තමන්ට තමන්ම උදව්වක් කර ගැනීමටද ශක්තියක් නොමැති දෑ වශයෙන් ඇත්තේය. ඔබ ඒවා ඍජු මාර්ගයට ආරාධනා කළා වුවද ඔබව ඒවා අනුගමනය කරන්නේ නැත. ඔබ ඒවාට ආරාධනා කිරීමද නැතහොත් ආරාධනා නොකර කටපියාගෙන සිටීමද ඔබට එක සමානය. නීත වශයෙන්ම අල්ලා මිස කුමන දෙයක් ඔබ දෙවිවරුන් යයි ආරාධනා කරන්නෙහුද? ඒවා ඔබ මෙන් වහලුන්ය. ඔබගේ ඉල්ලීම් ඒවා ඉටු කරන්නාහයයි පැවසීමෙහි ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහුනම් ඒවා ඔබ ආරාධනා කර බලනු. ඔබට ඒවා පිළිතුරු දෙත්වා පිළිරූ ආරාධනා කරන්නෙනි. ඔබ නමදින ඒවාට කකුල් ඇත නොවේද? ඒවා මගින් ඇවිදින්නෙහුද? ඒවාට අත් තිබෙනවා නොවේද? ඒවා මගින් අල්ලා ගන්නෙහුද? ඒවාට ඇස් තිබෙනවා නොවේද? ඒවා මගින් බලන්නෙහුද? ඒවාට කන් තිබෙනවා නොවේද? ඒවා මගින් අසන්නෙහුද? එසේනම් ඔබ සමානයන් තබා නවදින එම දෙවිවරුන්ව ඔබට උදව්වට කැඳවාගෙන ඔබ සියල්ල ඒකරාශී වී අපට යම්කිසි අවහිරයක් කිරීමට මා වෙත කුමන්ත්‍රණ කර බලනු. මෙයින් ඔබ පොඩ්ඩක් හෝ ප්‍රමාද නොවනු යැයි නබී ඔබ පවසනු මැනව. තවද නියත වශයෙන්ම මගේ ආරක්ෂකයා අල්ලාය. ඔහුම මෙම ධර්මය පහල කළේය. ඔහු හොඳ වහලුන්ව ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය. එබැවින් සමානයන් තබා නමදින්නෙනි. අල්ලා හැර කුමක් දෙවියන් යයි ඔබ ආරාධනා කරන්නෙහුද? ඒවා ඔබට කිසිම උදව්වක් කිරීමට ශක්තියක් නොමැත්තක් වශයෙන් සිටින අතර තමන්ට තමන්ම උදව් කර ගැනීමටද ශක්තියක් නොමැත්තක් වශයෙන් ඇත්තේය. ඔබ ඒවා ඍජු මාර්ගයෙහි ආරාධනා කළා වුවද ඔබ කියන දය ඒවා සවන් දෙන්නේ නැත. නබී ඒවා ඔබව බලන්නාක් මෙන් ඔබට හැඟෙන්නේය. ඇත්තෙන්ම ඒවා ඔබව බලන්නේම නැත. නබී ඔබ සමාව අත්කරගෙන හොඳ දෑ නොකඩවා ඉටු කරන මෙන් අනකරමින් සිටිනු මැනව. තවද අඥානයෙන්ව ප්‍රතික්ෂේප කර දමනු. ෂයිතාන් යම්කිසි වැරදි සිතුවිල්ලක් ඔබගේ මනසෙහි හොල්මන් කිරීමට සලස්වා නුසුදුසු කාරණාවක් කිරීමට කරන මෙන් ඔබව පෙළඹුවහොත් එවලීම ඔබව ආරක්ෂා කරන මෙන් අල්ලාගෙන් ඉල්ලා සිටිනු. නීත වශයෙන්ම ඔහු සමන් දෙන්නෙකු හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. නීත වශයෙන්ම කවුරුන් අල්ලාට බියවන්නෝද? ඔවුන් තුළ ෂයිතාන්ගේ වැරදි සිතුවිලි හොල්මන් කළහොත් ඔවුන් අල්ලාව සිතන්නාහ. ඒ අතර ඔවුන්ගේ ඥාන ඇස් ඇරී අවදිය අත්කරගන්නාහ. ඒත් ෂයිතාන්ගේ සහෝදරීන් නම් ඔවුන්ව දුර්මාර්ගයටම ඇදගෙන යනු ඇත. ඔවුන්ට විපත් ඇතිකිරීමෙහි කිසිම අඩුපාඩුවක් කරන්නේ නැත. ඔවුන්ගේ කැමැත්තට අනුව යම් කිසි ආයාවක් ඔබ ඔවුන් වෙත නොගෙනාවහොත් ඒට පිළිතුරු වශයෙන් තමන්ගේ කැමැත්තට අනුව මනක්කල්පිතව එක් ආයාවක් නිර්මාණය කර මේ ඔබගේ වදනක් වශයෙන් ගත යුතු නොවේදයයි සමච්චලයෙන් මෙන් පවසන්නාහ. ඒට නබී ඔබ මෙසේ පවසනු. මගේ දෙවියන් විසින් මාහට වහී මගින් දැනුම් දෙනු ලැබූ දෑම මා අනුගමනය කරන්නෙමු. මෙයද ඔබගේ දෙවියන් විසින් ඔබට පහල කරනු ලද ඥානාලෝකයක් වශයෙන්ද විශ්වාසී තැබූ ජනතාවට ඍජු මාර්ගයක් වශයෙන්ද දෙවියන්ගේ වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය. මිනිසුනේ ශුද්ධ වූ කුරාණය සමුදීරණය කරනු ලැබුවහොත් කටපියාගෙන හොඳින් සවන්දිනු. එමගින් ඔබ දෙවියන්ගේ දයාව අත්කරගත හැකිය. නබී ඔබ මනසෙහි ඉතාමත් යටහත් පහත්වද බියෙන්ද
සුමුදුවද දැඩි කටහඬක් නොමැතිවද උදේ සවස ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව. ඔහුව අමතක කර දමා සිටින්නන්ගෙන් ඔබත් එක තප්පරයක් හෝ නොසිටිනු මැනව. මලයිකාවරුන් මෙන් කවුරුන් නීත වශයෙන්ම ඔබගේ දෙවියන් වෙත සිටින්නෝද ඔවුන් ඔහුව නැමදීමෙහි දෙගිඩියාවක් දක්වන්නේ නැත. එහෙත් ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයකි. ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයකි යැයි ඔහුවම සෑම විටම සුවිශුද්ධ කරමින්ද ඔහුට හිසනවා සුජූද් කරමින් නමුදිමින්ද